හොඳයි සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අද අපි බලාපොරොත්තු වෙනවා මේ පරියත්ති ශාසනයෙහි පංච පරියායට අදාළ ධම්මපරියායට අදාළ සූත්‍රය වන සේවිතබ්බා සූත්‍රය දේශනා කළා. ඒ වගේම සබ්බාසව සංවර පරියාය සූත්‍රයක් දේශනා කළා. මේ අවස්ථාවේ තියෙන්නේ නිබ්බේධික පරියායට අදාළ අංග සම්පූර්ණ සූත්‍රයක් වන ඔය 69 වෙනි පිටුවේ තියෙන සත්තට්ඨාන කුසල සූත්‍රය දේශනා කරන්නට. 69 වෙනි පිටුවේ 4 වෙනි ඉලක්කම යටතේ තියෙනවා සත්ත උට්ටාන කුසල සූත්‍රය. දැන් බුද්ධ දේශනාවේ මේ කුසලය පිළිබඳව දේශනා කරපු සූත්‍ර ගණනාවක්ම තියෙනවා. සිය ගණනක් තියෙනවා. කුසල කියන්නේ කුණු සලාහැර අස්කිරීම. රාගමුල, ද්වේෂමුල, මෝහමුල කුණුමුල් තුන සලාහැර උදුරා අස්කිරීම කුසලයේ පූර්ණය කර ගැනීම. එතකොට මේ කුණුමුල් තුන උදුරා අස් කරන්නට, එහෙම නැත්නම් කුසලයේ පූර්ණය කරගන්නට උපකාර වෙන සූත්‍ර ගණනාවක් බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ හැම සූත්‍රයක්ම බුද්ධ ආගමේ පරිවර්තකයෝ හරියට තේරුම් ගත්තේ නැහැ, හරියට පරිවර්තනය කළේ නැහැ. මේ බුද්ධ ආගම කියන ආගමේ කුසලය ගැන කතාවක් නැහැ. බුද්ධ ආගම කියන ආගමේ කතා කරන්නේ පින ගැන. ඒ අය කියන්නේ පිනයි කුසලයයි දෙකම එකයි කියලා. පිනයි කුසලයයි දෙකම එකයි කියලා. ඒ බුද්ධ ආගමේ. හැබැයි බුද්ධ ධර්මයේ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ කියලා වචන දෙකකින්ම කිව්වා පිනයි කුසලයයි දෙකක් බව. පින කියන්නේ කර්මයක්, කුසලය කියන්නේ ධර්මයක්. පින විපාක දෙනවා, කුසලයේ විපාක දෙන්න යමක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේ කුසලයේ පූර්ණය කරගන්නට දේශනා කරපු හැම සූත්‍ර ධර්මයකම මේ කුසලයේහි වටිනාකම බුද්ධාගමේ පරිවර්තකයෝ තේරුම් ගත්තේ නැති නිසා මේ හැම සූත්‍රයක්ම පරිවර්තනය කරනකොට කුසල කියන නම, කුසල කියන වචනේ අත්හැරලා නම් දැම්මා. අපි උදාහරණයක් කීපයක් ගත්තොත් දැන් බුද්ධ දේශනාවේ තියෙනවා සචිත්ත පරියාය කුසල සූත්‍ර පහක්. පහක් හෝ හතරක් තියෙනවා. මේ සචිත්ත පරියාය කුසල සූත්‍රවල එකදු සූත්‍රයකටවත් සචිත්ත පරියාය කුසල සූත්‍ර කියලා නම් දාලා නැහැ. නම් දාලා තියෙන්නේ සචිත්ත සූත්‍රය කියලා. පරියාය කුසල අයින් කරලා. ඒකේ වටිනාකම තේරුම් අරගෙන නැහැ. ඒ වගේමයි දැන් මෙතන මේ තියෙන
සත්තට්ඨාන කුසල සූත්‍රයත් ත්‍රිපිටකයේ සම්මත බුද්ධාගමේ තියෙන ත්‍රිපිටකයේ ඔබ ආරම් බැලුවොත් තියෙන්නේ සත්තට්ඨාන සූත්‍රය කියලා. නම වැරදියට. මේක සත්තට්ඨාන සූත්‍රය නෙමේ සත්තට්ඨාන කුසල සූත්‍රය. වැදගත්ම වචනේ කුසල. ඒ වගේම ඔබ කවුරුත් දන්න බුද්ධාගමේ ප්‍රසිද්ධ සූත්‍රයක් තියෙනවා කරණීය මත්ත කුසල සූත්‍රය. කරණීය මත්ත කුසල සූත්‍රයටත් නම් දාලා තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රය කියලා. කුසල හලලා. නමුත් පටන් ගන්නකොටම තියෙන්නේ කරණීය මත්ත කුසලේන. වැදගත්ම වචනේ කුසලේන. කුසලය. එතකොට කුසලය කියන්නේ කුණු සලා හැර අස්කිරීම. වෙන මොකක්වත් නෙමෙයි. කුණු සලා හැර අස්කිරීම. දැන් ඔය 57 වෙනි ඡේදයේ පටන් මේ සූත්‍රය ආරම්භ කරලා තියෙනවා. මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සවැත් නුවර ජේතවනයේ අනාථපිණ්ඩිකාසාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ ධම්සභා මණ්ඩපයේට රැස්ව සිටි සිව්වණක් පිරිස ආමන්ත්‍රණය කරලා බුදුහාමුදුරුවෝ දැන් කියනවා සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධ උපපරික්ඛී ඉමස්මින් ධම්ම විනයේ කේවලී වුසිතවා උත්තම පුරිසෝති වුච්චති. සත්තට්ඨාන කුසලෝ. සත්ත කියන්නේ පියවර 7කින්, උට්ටාන කියන්නේ උදුරා අස් කරනවා, කුසලෝ කියන්නේ කුණු මුල් 3 සලා හැර අස් කරනවා. එතකොට පියවර 7කින් කුණු මුල් 3 උදුරා සලා හැර අස් කරනවට කියනවා සත්තට්ඨාන කුසලෝ. සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කය කරන්නට අප කැප වෙන භික්ඛුවට මේ පියවර 7කින් කුණුමුල් 3 සලාහැර අස් කරන මාර්ගයක් වගේම තවත් මාර්ග 3ක් තියෙනවා. ත්‍රිවිධ උපපරික්ඛී. කුමක් සඳහාද මේ මාර්ග 3ම තියෙන්නේ? රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල පූර්ණ වශයෙන්ම කපා දමන්නට අප කැප වීමට. උප කියන්නේ අප කැප වෙනවා, පරික්ඛී කියන්නේ පූර්ණ වශයෙන්ම රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කපන්න. ත්‍රිවිධ උපපරික්ඛී ඉමස්මින් ධම්ම විනයේ මේ හේතුඵල ධමයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා කේවලී වුසිතවා දක්ෂ ලෙස, කේවලී කියන්නේ දක්ෂ ලෙස මේ අනුස්සති 4 භාවිතයට ගත්තොත්, බහුලව භාවිතයට ගත්තොත් උත්තම පුරිසෝති වුච්චති. අරහත් ඵලයට කියන තවත් නමක් මාගදී භාෂාවේ උත්තම පුරිසෝ. උත්තම පුරිසෝති වුච්චති. ඊගාවට කතංච පන භික්කවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ හෝති. කොහොමද යම් භික්ඛුවක් මේ පියවර 7කින් කුණු මුල් 3 උදුරා සලාහැර අස් කරන්නේ? ඉද වික්කවේ භික්ඛු දැන් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කය කරන්නට අප කැප වෙන භික්ඛුව රූපම් පජානාති, රූප සමුදයම් පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධ ගාමිනින් පටිපදම් පජානාති, රූපස්ස අස්සාදං පජානාති, රූපස්ස ආදීනවං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති, වේදනං පජානාති, වේදනා සමුදයම් පජානාති, වේදනා නිරෝධං පජානාති, වේදනා නිරෝධගාමිනින් පටිපදම් පජානාති, වේදනාය අස්සාදම් පජානාති, වේදනාය ආදීනවම් පජානාති, වේදනාය නිස්සරණම් පජානාති. ඊගාවට සංඥම් පජානාති, සංකාරේ පජානාති, විඥානම් පජානාති, විඥාන සමුදයම් පජානාති, විඥාන නිරෝධම් පජානාති, විඥාන නිරෝධගාමිනින් පටිපදම් පජානාති, විඥානස්ස අස්සාදම් පජානාති, විඥානස්ස ආදීනවම් පජානාති, විඥානස්ස නිස්සරණං
පජානාති. පජානාති කියන්නේ ප්‍රජනනය වෙන වෙනස යථා පරිදි තේරුම් ගන්නවා. පජානාති. එතකොට ඔබ මේ ධර්මය අහගන්න කලින් මේ දහම් ඇස පාද ගන්න කලින් හේතුඵල දහමට බහා ගලපා කටයුතු කරන්නට කලින් මේක නොදැන හිටපු කාලේ නප්පජානාති. ප්‍රජනනය වෙන වෙනස තේරුම් ගන්න දන්නේ නැහැ. ඒක නිසා මේ බණ අහලා නැති පුද්ගලයෝ මේ දහම තේරුම් අරගෙන නැති පුද්ගලයෝ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නේ නැති පුද්ගලයෝ නප්පජානාති. මේ පජානාති තත්වයට පත්වීම එහෙම උගත්කමකින් සාක්ෂාත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. විභාගයක් පාස් කරලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ යම් ආකාරයකට මේ බුද්ධ ධර්මය බෞද්ධ ශිෂ්ටාචාරය පාලි භාෂාව සංස්කෘත භාෂාව පිළිබඳව කතිකාචාර්ය වුණත් මහාචාර්ය වුණත් නප්පජානාති මේ කියන දේ තේරුම් ගත්තේ නැති පුද්ගලයෙක් නම්. එතකොට නප්පජානාති කියන්නේ ප්‍රජනනය වෙන වෙනස තේරුම් ගන්නේ නැති පුද්ගලයා. අසුතවත් පෘථග්ජන පුද්ගලයා. පජානාති කියන්නේ ප්‍රජනනය වෙන වෙනස තේරුම් ගන්න පුද්ගලයා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට පජානාති වෙන්නේ සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයා. සෝතාපට්ටි මාර්ගයේ නැති පුද්ගලයා නප්පජානාති. එතකොට දැන් මේ ප්‍රජනනය වෙන වෙනස 35 ආකාරයකට මේ ප්‍රජනනය වෙන වෙනස තේරුම් ගැනීම විග්‍රහ කරලා තියෙනවා. මේ 35ම ඔය රූපස්කන්ධයට අදාළව 7යි, වේදනාස්කන්ධයට අදාළව 7යි, සංඥාස්කන්ධයට අදාළව 7යි, සංකාරස්කන්ධයට අදාළව 7යි, විඥානස්කන්ධයට අදාළව 7යි. 7 වරක් 5 35යි. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ කියන මේ 35 ආකාරයම ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම උපාදානය කරගන්නකොට ඔය පහම එකටයි gediya පිටින් උපාදානය කරගන්නේ. උපාදානය අත්හරිනකොටත් ඔය පහම එකටමයි උපාදානය අත්හරින්නේ. නැතුව මේ අද රූප උපාදානය කරගෙන හෙට වේදනාව උපාදානය කරගන්නවා නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයම උපාදානය කරගන්නෙත් එකටමයි. උපාදානයෙන් මිදී නිදහස් වෙන්නෙත් ඔය පහම එකටමයි. හැබැයි බුදුහාමුදුරුවෝ මේක මේ සමුදය නිරෝධ කරන්නට උපකාර වෙන ආකාරයට උපාදානය අත්හරින්නට උපකාර වෙන ආකාරයට හේතුඵල ධහමට බහා ගලපා ණය විනයට සසඳා බලන්නට උපකාර වෙන ආකාරයට කොටස් 5කට බෙදලා විග්‍රහ කරලා තියෙනවා. කොටස් 5කට බෙදලා විග්‍රහ කළාට උපාදානය කරගන්නෙත් ඔය පහම එකටමයි. උපාදානය අත්හරින්නෙත් උපාදානයෙන් මිදෙන්නෙත් ඔය පහෙන්ම එකටමයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මෙතන තියෙනවා අපි රූප කොටස ගත්තොත් රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති කියන්නේ චතු අරිය සත්‍ය. සමුදය නිරෝධය චතුරාර්ය සත්‍ය. ඊගාවට රූපස්ස අස්සාදම් පජානාති රූපස්ස ආදීනවං පජානාති රූපස්ස නිස්සරණම් පජානාති කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්කණය. එතකොට
මේ තමන් තුල මුල් බැහැගෙන තියෙන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහ මුලින්ම උදුරා අස් කරන්නට දෙකයි තේරුම් ගත යුත්තේ. දෙකයි තේරුම් ගත යුත්තේ. සමුදය නිරෝධය සහ අනිච්ච දුක්ඛ අනාත්ම. චතුරාර්ය සත්‍යයි තිලක්කණය. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට දැන් මේ චතුරාර්ය සත්‍ය සහ තිලක්කණය බුදුහාමුදුරුවෝ මෙතන විග්‍රහ කරනකොට හැම වචනයකටම අගට බිඳුවක් දාලා තියෙනවා. රූප පජානාති නෙමේ රූපම් පජානාති. රූප සමුදය පජානාති නෙමේ රූප සමුදයම් පජානාති. රූප නිරෝධ පජානාති නෙමේ රූප නිරෝධම් පජානාති. රූප නිරෝධගාමිනී පටිපදා පජානාති නෙමේ රූප නිරෝධගාමිනින් පටිපදම් පජානාති. රූපස්ස අස්සාද පජානාති නෙමේ රූපස්ස අස්සාදම් පජානාති. රූපස්ස ආදීනව පජානාති නෙමේ රූපස්ස ආදීන වම් පජානාති. රූපස්ස නිස්සරණ පජානාති නෙමේ රූපස්ස නිස්සරණ නම් පජානාති. හතේම අගට බින්දු හතක් තියෙනවා. මේ අගට බින්දුවක් දාන්නේ මාගදී භාෂාවේ බින්දු තියනවට දානවා නෙමේ. අගට බින්දුවක් දාන්නේ මේ වර්තමාන මොහොත තුල ක්‍රියාකාරකමක් හැටියට ක්‍රියාත්මක කරමින් පවතිනවා නම් ඒකට අගට බින්දුවක් දානවා. දැන් සිංහල භාෂාවේ තියෙනවා මින් ප්‍රත්‍ය. යමින්, එමින්, කමින්, බොමින්, නටමින්, ගයමින් කියලා මින් ප්‍රත්‍ය තියෙනවානේ. ඒ කියන්නේ යමක් වර්තමාන මොහොතේ නොකඩවා නොනවත්වා කරන ගමන් තියෙනවා. එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ing ෆෝම් එක. ing ෆෝම් එක. එතකොට මාගදී භාෂාවේ මේකට අගට බින්දුවක් දානවා. එතකොට මේ මාගදී භාෂාවේ අගට බින්දුවක් දානවයි කියන එක වෙන කිසිම භාෂාවකින් කරන්න බැරි වැඩක්. කිසිම භාෂාවකින් කරන්න බැරි වැඩක්. මොකද මාගදී භාෂාවේ ඕනෑම නාම පදයකට අගට බින්දුවක් දාලා ක්‍රියාපදයක් බවට පත් කරනවා. ඕනෑම නාම පදයක. දැන් අපි කල්පනා කළොත් සාවත්ති කියන්නේ සවැත් නුවර. ඒකටත් බින්දුවක් දානවා. සාවත්ති යං විහෙරති. මොකද බින්දුවක් දාන්නේ? දැන් ඔය සවැත් නුවරට ඔය සවැත් නුවර ජීවත් වෙන මේ ඌරෝ නරි බල්ලෝ එවුනුත් කියනවද සවැත් නුවර කියලා? කියනවද? නෑ. කවුද කියන්නේ? මිනිස්සු. එතකොට ඒක මිනිස්සු පනවා ගත්ත ප්‍රඥාප්තිය. සවැත් නුවර ජීවත් වෙන මිනිස්සු ඔක්කොම ප්‍රඥාප්තියක් පනව ගන්නවා මේක සාවත්ති කියන නම මේ නගරයට දා ගන්නවා. ඒ නම ප්‍රායෝගිකව භාවිතයට ගන්නා තාක්කල් ඒ නම ක්‍රියාවක් හැටියට ක්‍රියාවේදවීමක් හැටියට භාවිතයට ගන්න. එතකොට ඒක සාවත්ති යං. දැන් ඒ නම භාවිතයට ගත්තේ නැති වුණාම දැන් අද භාවිතයට ගන්න නැහැනේ. අද කියන්නේ රිටිගල කියලා. එතකොට අර සාවත්තියන් කියන නම අහෝසි වෙලා අලුත් නමක් දාලා. අන්න ඒකයි තේරුම් ගන්න. මේ මාගදී භාෂාවේ හැර ඒ වගේ ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම ක්‍රියාපදයකින් කියන්න අගට බින්දුවක් දාලා කියන්න තියෙන ශක්තිය වෙන කිසිම භාෂාවක නැහැ. වෙන කිසිම භාෂාවක ඒ වගේ එක බින්දුවකින් මේක කියන්න බෑ. ඒකයි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. චක්කු චක්කුං සෝත
සෝතං ගාන ගානං ඒ වගේ තියෙන. දැන් මල කඳෙත් චක්කු තියෙනවා. නිදියගෙන ඉන්නකොටත් අද නින්දේ චක්කු තියෙනවා. හැබැයි රූපයක් බලන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූපයක් බලන්නට ක්‍රියාත්මක වෙනවා නම් වර්තමාන මොහොතක චක්කුං අගට බිඳුවක් දානවා. ඒ වගේ දැන් මෙතනක් තියෙන්නේ ඔක්කොම ක්‍රියාකාරකම්. දැන් ස්වාමින් වහන්සේ නමක් මහාන කරනකොට කුලදරුවේ පැවිදි කරනකොට ඔබ පැවිදි වෙලා නැති හින්දා සමහර විට දන්නේ නැතුව ඇති. හැබැයි පැවිදි කරන අවස්ථාවක් බලන් ඉඳලා තියෙනවා නම් පෙනිලා ඇති. මේ කුලදරුවා පැවිදි කරනකොට ඉස්සල්ලාම බුද්ධම් සරණම් ගච්ඡාමි ධම්මම් සරණම් ගච්ඡාමි සංඝම් සරණම් ගච්ඡාමි කියලා අල්මයන්ෙන් කියනවා. බුද්ධම් අල්මයන්ෙන් සරණම් අල්මයන්ෙන් ගච්ඡාමි මෙහෙම ධම්මම් සරණම් ගච්ඡාමි සංඝම් සරණම් ගච්ඡාමි ဒ ුතියම්පි තතියම්පි කියලා එකවරක් කියනවා. ඊට පස්සේ දෙවෙනි වර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අගට බිඳුව දාලා බිඳුව උච්චාරණය කරලා මතු කරලා කියනවා. මොකද්ද මේකේ තේරුම? බිඳු තියනවාට කියනවාද? නෑ. මේකේ තියෙනවා ලොකු තේරුමක්. අර අල්මයන්ෙන් කියන්නේ මේක සපත වෙනවා. භව උදුරා දමන්නට, චර භව නැති කරන්නට, ඒ සඳහා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කරන්නට සපත වෙනවා. හේතුඵල ධහමට බහා ගලපා බලන්නට, චර භව නැති කරන්නට, ඒ සඳහා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට සපත වෙනවා. සංසාර සම්බන්ධය ගහලා බිඳලා අස් කරන්නට, චර භව නැති කරන්නට, ඒ සඳහා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට සපත වෙනවා. එකයි අල්මයන්ෙන් කියන්නේ සපත වෙනවා. සිංහල භාෂාවෙත් සපත වෙනවට අල්මයන්ෙන් තමයි කියන්නේ. මම කරන්නම්, මම එන්නම්, යන්නම්, බලන්නම්, කියන්නම්, ලියන්නම්. ඔක්කොම අල්මයන්ෙන් කියන්නේ සිංහල භාෂාවෙත් සපත වෙනවා. ඊට පස්සේ මේක සපත වුණාට හරියන්නේ නැහැ. මදි. සපත වීම නිවනට ප්‍රමාණවත් නැහැ. ආරම්භයක් ගන්න ඕනේ. ආරබත කාමයෙන් පාපයෙන් අකුසලයෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. නෙක්කමත දිගින් දිගටම අනුස්සති භාවිතේහි යෙදෙන්න ඕනේ. යුඤ්ජත දිගින් දිගටම භාවිතා බහුලී කතා කරමින් යෙදෙනවා නම් ඒක නොකඩවා අකණ්ඩව කරගෙන යන ක්‍රියාකාරකම. අන්න අගට බිඳුවේ තේරුම. නොනවත්වා නොකඩවා අකණ්ඩව වර්තමාන මොහොතේ කරගෙන යන ක්‍රියාකාරකම. එකයි අර දෙවෙනි වර කියන්නේ. එතකොට මෙතනත් මේ අගට බිඳු දාලා තියෙන්නේ වර්තමාන මොහොතේ උපදින සමුදය නිරෝධ කරමින් දිගින් දිගටම එතැනදීම උපදින සමුදය එතැනදීම නිරෝධ කරමින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙහි හැසිරෙමින් තමන් තුල ප්‍රජනනය වෙන වෙනස තේරුම් ගන්නවා. එතකොට දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙහි දිගින් දිගටම හැසිරෙන්නේ නැත්තම් එතැනදීම උපදින සමුදය නිරෝධ කරගෙන යන්නේ නැත්තම් මේ ප්‍රජනනය වෙන වෙනසක් ඇත්තේ නැහැ. ඒ පුද්ගලයා හිටියා වගේම මලකට තට්ටු එකතු කර යනවා. හැබැයි සමුදය නිරෝධ කරමින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ හැසිරෙමින් කටයුතු කරන පුද්ගලයා තුල මලකඩ අලුතෙන් එකතු වීම නවතින නිසා තමන් තුල වෙනසක් ඇති වෙනවා. මෙන්න මේ ප්‍රජනනය වෙන වෙනස තේරුම් ගැනීමයි පජානාති. එතකොට ධම්මානුධම්ම පටිපදාවේ දිගින් දිගටම හැසිරෙමින් මිසක හැසිරෙන්නේ නැතුව මේ කියන ප්‍රජනනය වෙන වෙනසත් තේරුම් ගන්න දෙයක්
ලැබෙන්නේ නැහැ. හැබැයි හැසිරෙන පුද්ගලයාට ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙමින් සමුදය නිරෝධ කරමින් අනුසති වඩමින් දිගින් දිගටම කෙලෙස් ප්‍රහාණය කරමින් මේ ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙනකොට තමන් තුල ප්‍රජනනය වෙන වෙනස තේරුම් ගන්න පුළුවන්. ඒකයි පජානාති. ඊගාවට දැන් බුදුහාමුදුරුවෝ මේක මෙහෙම කියලා ඊට පස්සේ දැන් එකින් එක මේ පංචස්කන්ධයම විභජනය කරලා විස්තරාර්ථයෙන් විග්‍රහ කරනවා. කතමංච භික්කවේ රූපං, මොකද්ද මේ තමන්ගේ හිතට අරමුණු වෙන රූපං. එතකොට මාගදී භාෂාවේ රූප කියන්නේ එකක්, රූපං කියන්නේ තව එකක්. රූපං නොවේ, රූප නොවේ කියන එක බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. දැන් මෙතන රූප කියන්නේ මොකද්ද කියන එකත් කියලා තියෙනවා, රූපං කියන්නේ මොකද්ද කියන එකත් කියලා තියෙනවා. පළවෙනියටම බුදුහාමුදුරුවෝ කියනවා චත්තාරෝච මහා භූතා, ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියලා මහා භූත හතරක් තියෙනවා. ඒවා තමා රූප. එතකොට මේ මහා භූත හතර මේ විශ්වය තුල කෙලවරක් කියන්න බැරි තරම් මහා භූත හතර විසිරීලා පවතිනවා. ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත. එතකොට මේ ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන මහා භූත හතරෙන් ඊ타ත්ම සුළු කොටසක්, අර නියපිඩට පස්තරන් ඊ타ත්ම සුළු කොටසක් චතුන්නංච මහා භූතානං උපාදාය රූපං, එකතු කරගන්නවා, මගේ කරගන්නවා, උපාදානය කරගන්නවා, රූපකායක් හදාගන්නවා. අන්න ඒකයි මේ කියන රූපං. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් ඊ타ත්ම සුළු කොටසක් එකතු කරගෙන මගේ කරගෙන මමත්වයෙන් අරගෙන උපාදානය කරගෙන රූපකායක් හදා ගන්නවා. කුමක් සඳහාද? ඉදං උච්චති භික්කවේ රූපං. ඊගාවට කියනවා මොකක් සඳහාද මේ රූපකායක් හදාගන්නේ? දැන් ඔබට ඔබ රූපකායක් හදාගෙන තියෙන්නේ මහා භූත හතර එකතු කරගෙන මොනවා සඳහාද? රූපකායක් උපාදානය කරගන්නේ මොනවා සඳහාද? අන්න ඒකත් ඊගාවට කියනවා. ආහාර සමුදයා රූප සමුදයෝ. එතකොට මේ විඥාන ශක්තිය පවත්වගෙන යන්නට ආහාර එකතු කරගණ්ඩයි මේ රූප සමුදය වෙන්නේ. රූපයක් හදාගෙන සම්බන්ධයක් උපදව ගන්න. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ආහාර එකතු කරන ක්‍රියාවලිය දිගේ රෝධ ගැහිම නවත්තනකොට රූප දිගේ හිතෙන් රෝධ ගැහිම නවතිනවා. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී පටිපදා. මේ අරිය අට්ටංගික මාර්ගය අනුසති වඩලා පූර්ණය කරගන්න ඕනේ. අන්න එතකොටයි රූප නිරෝධගාමිනී පටිපදාව පූර්ණය වෙන්නේ. එතකොට දැන් මෙතන තිබ්බා සමුදය නිරෝධ කරන ආකාරය දෙවිදිහකට කියලා. ආහාර සමුදයා රූප සමුදයෝ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. එතකොට මේ මාගදී භාෂාවේ ආහාර කියන්නේ සිංහල භාෂාවේ ආහාර නෙමෙයි. දෙක. සිංහල භාෂාවේ ආහාර කියන්නේ කන කෑම. ඒවට මාගදී භාෂාවෙන් කිව්වේ භෝජන. එතකොට මාගදී භාෂාවේ ආහාර කිව්වේ මේ කන කෑම බොන බීම නෙමෙයි. ඔය පාම්බනිස්බත් ඒවා නෙමෙයි. මාගදී භාෂාවේ ආහාර කිව්වේ මේ දුක්
පැවැත්ම පවත්වාගෙන යන්නට එකතු කරගන්න ඉන්ධනවලට මාගදී භාෂාවෙන් කියනවා ආහාර. ආහාර 4ක් එකතු කරගන්න. ඔය පැවැත්ම පවත්වගෙන යන්න. පළවෙනි එක කබලින්කාර ආහාර. කය බලියක් ආකාරයට පත් කරන ආහාරවලට කියනවා මාගදී භාෂාවෙන් කබලින්කාර ආහාර. ඕලාරිකං වා සුකුමං වා කියලා දෙආකාරයකට කබලින්කාර ආහාර එකතු කරනවා. මේ කබලින්කාර ආහාර කියන එක පරිවර්තනය කරලා තියෙන්නේ කැබලි කර කන ආහාර කියලා. මොකද පරිවර්තකයෝ හිතුවේ ආහාර කියන්නේ කන කෑම කියලා. ඒකට ගැලපෙන විදිහට පරිවර්තනය කළා කෑලි කෑලි කන ආහාර කබලින්කාර. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් කැබලි කර කන ආහාර නම් කබලින්කාර ආහාර ඔක්කොම බ්ලෙන්ඩර් කරලා කෑවනම් හරි. එහෙනම් කබලින්කාර ආහාර නිරෝධ වෙන්න එපා. කෑලි කරන්නේ නැහැ. කුඩුනේ එතකොට. ඉතින් ඒක නිසා මේක මේ කැබලි කර කන ආහාර කිව්වම මිනිස්සු කල්පනා කරන්නේ ඔය කිරිබත් කපලා කනවා, දොදොල් කෑලි කපලා, පපඩම් කෑලි කපලා ඒ කැබලි කර කන ආහාර කිව්වම එහෙම තීරමක් තියෙනවා. මේක කැබලි කර කන ආහාර නෙමේ කය බලියක් ආකාරයට පත් කරවන ආහාර. කබලින්කාර ආහාර. කය බලියක් ආකාරයට පත් කරවනවා දෙආකාරයකට. ඕලාරික වශයෙන්ුත් කය බලියක් ආකාරයට පත් වෙනවා. සුකුම වශයෙන්ුත් ඔය ලේ මස් ඇටනහර හෝමෝන ස්නායු කාමච්ඡන්දයට උන විදිහට හැසිරෙනකොට කය බලියක් ආකාරයට පත් වෙනවා. එතකොට කය බලියක් ආකාරයට පත් කරන ආහාර කබලින්කාර ආහාර. එකයි තේරුම් ගන්න ඕනේ. ඒක කැබලි කර කන ආහාර නෙමෙයි. දැන් ඔය අපි කල්පනා කරමු මිනිසෙක් කසිප්පු බීලා ආවොත්. දැන් කසිප්පු කෑලි කෑලි කරලා කන්නේව නෙමෙයිනේ. හැබැයි කසිප්පු බීලා ආවොත් වෙරි වෙනකොට කෙලින් යන්න පණ නැති වෙනකොට කානුවට ඇදගෙන වැටුනහම බල්ලෝ ඇවිල්ලා ඉව කරනවා ලෙව කනවා. දැන් කය බලියක් ආකාරයට පත් වුණාද නැද්ද ඕලාරිකව? පත් වුණා. අන්න කබලින්කාර ආහාර. කය බලියක් ආකාරයට පත් කරවන ආහාර. ඕලාරික වශයෙන්ුත් සුකුම වශයෙන්ුත් දෙආකාරයක්ම තියෙනවා. දැන් අපි කල්පනා කළොත් අපි හිතමු යම්කිසි පුද්ගලයෙකුට ඔය කොණ්ඩේ පාට කරන්නේ යම් ආකාරයකට පච්ච කොටා ගන්නේ හෙයාර් ස්ටයිල් දාගන්නේ මේ සියලු දේ කරන්නේ මොනවා සඳහාද? මේකප් එකක් දාගන්නේ. ඇයි බෑ මේ තීරු කපාගන්නේ? සියලු දේ කරන්නේ මොකක් සඳහාද? කය බලියක් ආකාරයකට පත් කරගන්න. වෙන මොකටවත් නෙමෙයි. ඒවා ඕලාරිකයි. ඒවා ඕලාරිකයි. සුකුම වශයෙන්ුත් සියුම්වත් කය බලියක් ආකාරයට පත් කරන ආහාර ගන්නවා. අපි හිතමු හොඳ ප්‍රියමනාප දේශාභිමාන ගීතයක් අහනවා. දැන් මේ දේශාභිමාන ගීතය අහනකොට ඇඟ හිරි වැටිලා මයිල් කෙලින් වෙලා ලොකු සුවයක් දැනෙනවා. කය බලියට. මේ සුවය විඳින්න කැමැත්තක් ඇති වුණාම නැවත නැවත අර දේශාභිමාන ගීතය අහන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ මොනවා සඳහාද? අර සියුම් වෙන ආහාරය ගන්න. ඒ සියුම් වෙන ආහාරය අල්ලන්න අතපත ගන්න ස්පර්ශ කරන්න ඕලාරික වශයෙන් බෑ. හැබැයි ඒක සියුම්.
ඒකත් ඒ වුණාට ආහාරයක්. ඒකටත් කැමැත්තක් ඇති වෙනවා. ඒකෙනුත් කැමැත්තෙන් ආස්වාදයක් ලබනවා. ඉතින් ඒක නිසා මේ ඕලාරික වශයෙන් කය බලියක් ආකාරයට පත් කර ගන්නත් සියුම්ම කය බලියක් ආකාරයට පත් කර ගන්නත් එකතු කර ගන්න ආහාර කබලින්කාර ආහාර දොරටු 5කින් ගන්නවා. ඔය ඇහැ කන නාසය දිවකය කියන පහෙන්ම කය පිනවන්නට සුවයක් උපාදානය කරගන්නට ආමිෂ සුවයක් ලබන්නට කබලින්කාර ආහාර ගන්නවා. දෙවැනි එක සම්පස්ස ආහාර. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස ආහාර. තුන්වෙනි එක සංචේතනා ආහාර. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා ආහාර. හතරවෙනි එක විඥාන ආහාර. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට ඔය ආහාර හතරම ලබා ගන්නේ ඔය ඇහැ කන නාසය දිවකය මන කියන දොරවල් 6 අසංවරව භාවිතයට ගැනීමත් සමගයි. වෙන ක්‍රමයක් නැහැ ආහාර හතර එකතු කරන්න. එතකොට ඔය ආහාර හතරම එකතු කරගන්න නිකම්ම බෑ. නිමිත්තක් එන්න ඕන. නිමිත්තක් තියෙන්න ඕන. නැතුව ආහාර එකතු කරගන්න බෑ. එතකොට ඔය ආහාර හතරම එකතු කරගන්න නිමිත්තකට සම්බන්ධ වෙන්නේ ඔය රූප කොටසට. වෙන මොකටවත් සම්බන්ධ වෙන්න තැනක් නැහැ. ඔය ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරට අදාළ රූප කොටසට එක්ක චක්කු රූපයක් හැටියට, එක්ක සෝත රූපයක් හැටියට, එක්ක ගාන රූපයක් හැටියට, එක්ක ජීවා රූපයක් හැටියට, එක්ක කාය රූපයක් හැටියට, එක්ක මනෝ රූපයක් හැටියට ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට හයට අරමුණු වෙන රූපයකටයි සම්බන්ධ වෙන්නේ. මොකටද? අර කබලින්කාර ආහාර, සම්පස්ස ආහාර, සංචේතන ආහාර, විඥාන ආහාර එකතු කරගන්න. එකයි කිව්වේ ආහාර සමුදයා රූප සමුදය. එතකොට අනුස්සති 4 වඩලා ආහාර එකතු කර ගැනීමේ ක්‍රියාකාරීත්වයේ දිගේ රෝධ ගැහිම නවත්තනකොට තවදුරටත් අර චක්කු රූපේට, සද්ද රූපේට, ගන්ධ රූපේට, රස රූපේට, පොට්ටබ්බ රූපේට, ධම්ම රූපේට සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමුදේ වෙන්නේ නැහැ. නිරෝධ කරනවා. රෝධ ගැහිම නවතිනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. ආහාර සමුදයා රූප සමුදයෝ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ඊගාවට බුදුහාමුදුරුවෝ කියනවා යං රූපං ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට දොරවල් හයටම අරමුණු වෙන යම්කිසි රූපයකට ඒ අරමුණු වෙන මොහොතේ කැමැත්තෙන් බැඳුනොත්, පටිච්ච වුනොත්, ඔය චක්කු රූපයකට පටිච්ච වුනොත්, සද්ද රූපයකට පටිච්ච වුනොත්, ගන්ධ රූපයකට පටිච්ච වුනොත්, රස රූපයකට පටිච්ච වුනොත්, පොට්ටබ්බ රූපයකට පටිච්ච වුනොත්, ධම්ම රූපයකට පටිච්ච වුනොත්, පටිච්ච වෙනවයි කියන්නේ කැමැත්තට බැඳෙනවා. එතකොට කැමැත්තට බැඳුනොත් uppajjati උපත ලබනවා කායිකවත් මානසිකවත් ලැබෙන සුවයක්. සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදු. මෙන්න මේකයි රූප ඇසුරු කිරීමෙන් ලබන ආස්වාදය. මේ ආස්වාදය ලබනකොට දන්නේම නැතුව පුතඥ පුද්ගලයා තුල අර රූපය මතක සටහනක් හැටියට නිච්ච වෙනවා, සුඛ වෙනවා, අත්ත වෙනවා. නිච්ච වෙනවා, සුඛ වෙනවා, අත් වෙනවා දන්නේම නැතුව අර ආස්වාදයේ විඳිනකොට. එතකොට ඒ නිච්ච කරගත්ත, සුඛ කරගත්ත, අත්ත කරගත්ත රූපය දිගින් දිගටම තව දුරටත් ආස්වාදනය කරන්න තමයි පෘථග්ජන පුද්ගලයාගේ කැමැත්ත තියෙන්නේ. හැබැයි එහෙම කැමැත්තක් තිබ්බට
ඒ නිච්ච කරගත්ත සුඛ කරගත්ත අත්ත කරගත්ත මතක සටහනක් හැටියට තියාගත්ත රූපේහි යථා ස්වરૂපේ යථා ස්වභාවය අර බාහිරින් පවතින සැබෑම රූපය යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අර මතක සටහන නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තට ඒකට අදාළ නියමම රූපය අර බාහිර රූපය නිච්චසේ පවතින්නේ නැහැ අනිච්චං සුඛසේ පවතින්නේ නැහැ දුකෙන් කෙලවර වෙනවා අත්තසේ මමත්වයෙන් පවතින්නේ නැහැ විපරිණාමයටපත් වෙනවා යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස්ස ආදීන වූ මෙන්න මේකයි රූපය ඇසුරු කරලා ආස්වාදයට වහල් වෙන පුද්ගලයාට උරුම වෙන ආදීනව මේ ආස්වාදේහි ආදීනව යථා පරිදි තේරුම් ගත්තොත් යෝ රූපස්මින් මේ රූපය මගේ කර ගැනීම කෙරෙහි මෙතෙක් කල් හිතේ උපන් චන්දරාග විනේහි පිහිටා චන්දරාගය ප්‍රහාණය කරන්න පුළුවන් අනුසති 4 වඩලා අන්න එතනයි ඉදන් රූපස්ස නිස්සරණං තවදුරටත් රූපේ ඇසුරු කරමින් දිගින් දිගටම පංචස්කන්ධ උපාදානයක් දිගේ සැරිසැරීම නවතින්නේ නිස්සරණං කියන්නේ සැරිසැරීම නවතිනවා චර නං වෙනවා චරවීම නවතිනවා ඊගාවට දැන් මේ විදියට දැන් මේ පියවර 7ම බුදුහාමුදුරුවෝ මෙහෙම විග්‍රහ කරලා ඊට පස්සේ කියනවා යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් ඒ සෝතාපන්න ඵලයටපත් වුණු පුද්ගලයාට කියනවා සමනාවා බ්‍රාහ්මනාවා ඒ පුද්ගලයා ඒවං රූපං අභිඤ්ඤාය ඒවං රූප සමුදයං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධගාමිනීම් පටිපදං අභිඤ්ඤාය ඒවං රූපස්ස අස්සාදං අභිඤ්ඤාය ඒවං රූපස්ස ආදීනවං අභිඤ්ඤාය ඒවං රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය ගැඹුරින්ම දැකලා සමුදය නිරෝධ කරනවා අභිඤ්ඤාය අපි කියන්නේ ගැඹුරින්ම ඥාය කියන්නේ දැකලා ගැඹුරු ඥාණයෙන්ම කටයුතු කරලා සමුදය නිරෝධ කරනවා ආස්වාදේහි ආදීනව තේරුම් ගන්නවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්නවා ඒ අනුව උපාදානයෙන් මිදී නිදහස් වෙනවා ඒ පුද්ගලයා මේ ගැඹුරින්ම දැකලා සමුදය නිරෝධගාමිනී පටිපදාවෙහි හැසිරීමත් සමග ඒවං රූපං නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා මේ රූපස්කන්ධය කෙරෙහිම නොබැඳී මිදී නිදහස් වෙන්නට නොඇලී මිදී නිදහස් වෙන්නට රෝධ නොගහ මිදී නිදහස් වෙන්නට ප්‍රතිපදාවෙහි හැසිරෙනවා එකයි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුප්පටිපන්නා අන්න ඒ පුද්ගලයයි සුපටිපන්න දැන් ඔබ සම්මතයෙන් කියනවනේ ගාතාවක් සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ කියලා මෙන්න මේ ගාතාව කියන සුපටිපන්න වෙනවයි කියන්නේ සුපටිපන්න වෙන්නේ කොහොමද කියලා දැන් මේ බුදුහාමුදුරුව මෙතනදි කියලා තියෙන්නේ එතකොට සුපටිපන්න වෙන්න නම් වර්තමාන මොහොතක උපාදානය කරගන්න යන රූපස්කන්ධයට නොබැඳී මිදී නිදහස් වෙන්නට කටයුතු කරන්න ඕන. නොඇලී මිදී නිදහස් වෙන්නට කටයුතු කරන්න ඕන. රෝධ නොගහ මිදී නිදහස් වෙන්නට කටයුතු කරන්න ඕන. එතකොට නොබැඳී මිදී නිදහස් වෙන්නේ නොඇලී මිදී නිදහස් වෙන්නේ රෝධ නොගහ මිදී නිදහස් වෙන්නේ අනුස්සති වඩන පුද්ගලයේ පමණයි. වෙන කවුරුත් වෙන්නේ නැහැ. එහෙනම් සුපටිපන්න වෙනවයි කියන්නේ වෙන මොකක්වත් නෙමේ රාගසිතක් උපදින්නට එන මොහොතේ
අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා නම් සුපටිපන්නයි. ද්වේෂසිතක් උපදින්නට එන මොහොතේ මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා නම් සුපටිපන්නයි. මෝහසිතක් උපදින්නට එන මොහොතේ මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා නම් සුපටිපන්නයි. වඩන්නේ නැත්තම් මං කිව්වනේ කිලුටු වෙනවා නම් මාගදී භාෂාවේ කියන වචනේ මොකද්ද? දුයන්න, දුප්පටිපන්න. පිරිසිදු වෙනවා නම් සුයන්න, සුප්පටිපන්න. ඒකයි තේරුම් ගන්න. එතකොට අනුස්සති වඩන අපි එකම පුද්ගලයෙක් ගමුකෝ. එකම පුද්ගලයෙක් උදේ වරුවේ අනුස්සති වැඩුවා නම් හවස් වරුවේ අනුස්සති වැඩුවේ නැත්නම් උදේ සුපටිපන්නයි හවස දුප්පටිපන්නයි. වැඩේ හරියට කළේ නැහැ. එයා සුපටිපන්න කියන්න බෑ. හැබැයි දිගින් දිගටම මේ අනුස්සති භාවිතයට ගන්නවා නම් බහුලව භාවිතයට ගන්නවා නම් අන්න ඒ පුද්ගලයා සුපටිපන්නයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. එතකොට ඔබ මෙතෙක් කල් ප්‍රිය මනාප මිහිරි මధుර දෙයට ඇලුනා. දුප්පටිපන්නයි. අප්‍රිය අමිහිරි යමනාප දෙයට ගැටුණා. දුප්පටිපන්නයි. ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කළා මැන්නා. දුප්පටිපන්නයි. දැන් මේ ප්‍රතිපදාව අහගෙන දැනගත්ත නිසා අද ඉඳන් දැන් ඉඳන් ප්‍රිය දෙයට ඇලෙන්න එපා. අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. එතකොට සුපටිපන්න වෙනවා. අප්‍රිය දෙයට ගැටෙන්න එපා. මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. එතකොට සුපටිපන්න වෙනවා. ප්‍රිය අප්‍රිය අතර මනින්න එපා. මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. එතකොට සුපටිපන්න වෙනවා. අන්න වැඩේ. එතකොට ඔය සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ කියන ගාථාව තියෙන්නේ අනුන්ගේ ಗುಣ කියා වැඳ වැඳ ඉන්න නෙමෙයි. අනුන්ගේ ಗುಣ කියා වැඳ වැඳ ඉන්න නෙමෙයි. මෙතෙක් කල් තමන් මේ වගේ ධර්මයක් අහලා තිබ්බේ නැහැ. ශ්‍රාවකයෙක් නෙමෙයි මෙතෙක් කල්. හැබැයි දැන් මේ මග අහගත්තා. ශ්‍රාවකයෙක් බවට පත් වුණා. සුතමේ ඥානෙ ලැබුවා. ලැබුවා නම් දැන් සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. අනුස්සති වඩන ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් සුපටිපන්නෝ. වත බග කරලා බෙදලා බලනවා නම් භගවතු. මේ වත බග කරන්න තමයි මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ පංචස්කන්ධය බෙදලා පෙන්නන්නේ. වත බග කරලා බැලුවොත් අහගත්ත දේ භාවිතයට අරගෙන ශ්‍රාවකයෙක් හැටියට සංසාර සම්බන්ධය ගහලා බිඳලා අස් කරන්න පුළුවන්. සංඝෝ. ඒකයි කරගන්න ඕන. එතකොට ඔය සුපටිපන්නෝ ගාථාව තියෙන්නේ තමන්ට පිළිවෙතින් පෙළ ගැහෙන්න මිසක පිළිවෙත් පුරන අනුන්ට වැඳ වැඳ ඉන්න නෙමෙයි. හැබැයි ඔබට බුද්ධ ආගමේ ඉගැන්වුවේ පිළිවෙත් පුරන අනුන්ට වැඳ වැඳ ඉන්න. ඔබේ බඩගින්නට අනුන් කෑවට වැඩක් නැහැ. ඔබේ අනුන් ගින්න නිවා ගත්තට ඔබේ ගින්න තාම ඇවිලෙනවා නම් වැඩක් නැහැ. ඉතින් ওই ලෞකික උදාහරණ දෙකම ගත්තත් තේරෙනවා අනුන් නිවන් මඟ පූර්ණය කරගත්තට ඔබ නිවන් මඟ පූර්ණය කරගන්න නැතුව අනුන්ගේ නිවන් මඟ පූර්ණය කර ගැනීම ගැන හිත හිතා වැඳ වැඳ හිටියට තමන්ගේ ගමන පූර්ණය වෙන්නේ නැති බව. එතකොට ඊගාවට කියනවා යම් කිසි කෙනෙක් සුපටිපන්නා කියන මේ ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් තේයිමස්මින් ධම්ම විනයේ ගාදන්ති
අන්න ඒ පුද්ගලයා මේ ධම්ම විනයෙහි හේතුඵල ධහමට බහාගල්පා ණය විනයට සසඳා බලා කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ගාදං. එතකොට ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නේ නැති පුද්ගලයා ගේදං. හා බුද්ධ දේශනාවේ තියෙනවා ගේදම් හා කියලා වචන දෙකක්. මේ මර උගුලට අහු වෙනවට කියනවා ගේදම් හා. මර උගුලෙන් මිදී නිදහස් වෙනවා නම් ගාදන්ති. ගාදන්ති. එතකොට ඒ පුද්ගලයයි මේ ධම්ම විනයේ ගාදන්ති. ඒ වුණාට අද සම්මත බුද්ධ ආගමේ මේක වෙන පැත්තකට අරන් තියෙනවා. අද තියෙන්නේ සූත්‍ර පිටකය කටපාඩම් කරලා නම් යම් යම් ආකාරයට මේ ත්‍රිපිටක ධර්මයේ තියෙන සිංහල පරිවර්තනය ඉගෙනගෙන තියෙනවා නම් විසුද්ධි මාර්ගයේ ඉගෙනගෙන තියෙනවා නම් යම් ආකාරයකට ඔය මහාචාර්ය පට්ටමක් අරගෙන තියෙනවා නම් බෞද්ධ විෂයට අදාළව අන්න ඒ වගේ කෙනෙක් හොඳ ධර්ම විනය දර කෙනෙක් කියලා සම්මතයෙන් නමක් දානවා. සම්මතයෙන් නමක් දානවා. ධර්මදර විනයදර කියලා. ඒක ආගමේ. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ධම්ම විනය ගාදන්ති වෙන්න නම් මේ අනුස්සති වඩලා ප්‍රතිපදාවෙහි හැසිරෙන්න. අනුස්සති වඩලා ප්‍රතිපදාවෙහි හැසිරෙන්න. අනුස්සති වඩලා ප්‍රතිපදාවේ හැසිරෙන්නේ නැතුව මුළු ත්‍රිපිටකයේම කටපාඩම් කරගත්තත් විසුද්ධි මාර්ගයේ කටපාඩම් කරගත්තත් අටුවා ටීකා ටිප්පණි කටපාඩම් කරගත්තත් අනුන්ගේ හරක් බලනවා වගේ වැඩක්. Tamanට පළක් නැහැ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඊගාවට දැන් සෝතාපන්න ඵලයට පත් වුණු පුද්ගලයා දිගින් දිගටම මෙහෙම ගැඹුරින්ම දැකලා සමුදය නිරෝධ කිරීමත් සමග දිගින් දිගටම මේ ප්‍රතිපදාවෙහි හැසිරීමත් සමග සකදාගාමි අනාගාමි අරහන්ත මාර්ගයම පූර්ණය වෙනවා. දිගින් දිගටම ප්‍රතිපදාවේ හැසිරෙනකොට. ඒ අනුව යේච කෝකේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං රූපං අභිඤ්ඤාය ඒවං රූප සමුදයං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධගාමිනින් පටිපදං අභිඤ්ඤාය ඒවං රූපස්ස අස්සාදං අභිඤ්ඤාය ඒවං රූපස්ස ආදීනවං අභිඤ්ඤාය ඒවං රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා සියලු උපාදානයන්ගෙන් වෙන් වුණා මිදී නිදහස් වුණා. අනුපාදා විමුක්තා තේ සුවිමුත්තා අන්න ඒ පුද්ගලයයි සුවිමුත්ත පුද්ගලයා. ඒ කියන්නේ අරහත් ත්වයට පත්වින අවස්ථාව. ये सुविमुत्ता ते केवलिनो ये केवलिनो वट्टं तेसं नत्ति පඤ්ඤාපනාය. ඒ පුද්ගලයා තව දුරටත් රාග වටය, ද්වේෂ වටය, මෝහ වටය සකස් වීම නැවැත්තුවා. වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. රාග වටය, ද්වේෂ වටය, මෝහ වටය තව දුරටත් සකස් වීම නැවැත්තුවා. ඊගාවට කතමාච භික්කවේ වේදනා. එතකොට දැන් ඔය රූප කොටස ගැන කතා කරලා අවසානයි මෙතනින්. ඊගාවට තියෙන්නේ වේදනා. කතමාච භික්කවේ වේදනා. චෛමේ භික්කවේ වේදනා කාය. වේදනා කාය 6ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ රූප නැතුව වේදනා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකටමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා.
එතකොට ඔය ඇහැ කන නාසය දිවකය මන කියන දොරවල් හයෙන්ම බාහිර අරමුණකට පටිච්ච වෙලා විඥාන ශක්තියක් උපත ලැබලා සම්පස්සයක් වුණාම ඒ සම්පස්සේ නිසා ජනිත වෙනවා වේදනාවක්. ප්‍රිය මනාප මිහිරි මధుර සම්පස්සයන් නම් සුඛ වේදනාවක් ජනිත වෙනවා. අප්‍රිය අමිහිරි අමනාප සම්පස්සයක් නම් දුක්ඛ වේදනාවක් ජනිත වෙනවා. ප්‍රියාප්‍රිය අතර සංසන්දනය කරන සම්පස්සයක් නම් අදුක්කම සුඛ වේදනාවක් ජනිත වෙනවා. ඊගාවට බුදුහාමුදුරුවෝ කියනවා පස්ස සමුදයා වේදනා සමුදයෝ. සම්පස්සේ දිගේ හිතෙන් රෝධ ගහනකොට සමුදය වෙනකොට වේදනාව දිගේ හිතෙන් රෝධ ගහලා සමුදය වෙනවා. පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. සම්පස්සේ දිගේ හිතෙන් රෝධ ගැහිම නවත්තිනකොට අනුස්සති වඩලා වේදනාව තියනවා. හැබැයි වේදනාව දිගේ හිතෙන් රෝධ ගැහිම නවතිනවා. වේදනා නිරෝධෝ. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා. මේ අරිය අෂ්ටාංගික මාර්ගය අනුස්සති වඩලා පූර්ණය කරගත්තොත් වේදනා නිරෝධගාමිනී පටිපදාව පූර්ණය වෙනවා. ඊගාවට බුදුහාමුදුරුවෝ කියනවා යං වේදනං ඔය සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවක් අදුක්ඛම සුඛ වේදනාවක් අරමුණු වෙනකොට යම් කිසි කෙනෙක් මේ අරමුණු වෙන වේදනාවට පටිච්ච වුණොත් කැමැත්තට බැඳුනොත් සුඛ වේදනාවට පටිච්ච වුණොත් සුඛ වේදනාව පිනවා ආස්වාදයක් ලබනවා. දුක්ඛ වේදනාවට පටිච්ච වුණොත් දුක්ඛ වේදනාව විඳවා ආස්වාදයක් ලබනවා. අදුක්ඛම සුඛ වේදනාවට පටිච්ච වුණොත් අදුක්ඛම සුඛ වේදනාව මැන ආස්වාදයක් ලබනවා. එතකොට මේ විදිහට මේ වේදනාවට පටිච්ච වුණොත් uppajjati සුඛං සෝමනස්සං. උපදිනවා කායික මානසික වශයෙන් සුඛ සෝමනස්ස සහගත ආස්වාදයක්. එතකොට මේ උපදින්නේ සුඛ සෝමනස්ස විතරක් නෙමේ. දුක්ඛ දෝමනස්ස උපදින්නත් පුළුවන්. අදුක්ඛම සුඛ උපදින්නත් පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම කතා කරන්නේ පළවෙනි පැත්ත ගැන. මොකද පළවෙනි පැත්තෙන් මිදී නිදහස් වුණොත් දෙවෙනි තුන්වෙනි පැත්තක් උරුම වෙන්නේ නැහැ. එකයි තේරුම් ගන්න ඕන. අයං වේදනාය අස්සාදෝ මෙන්න මෙහෙම වේදනාවට පටිච්ච වෙලා වේදනාව ආස්වාදනය කරනකොට දන්නේම නැතුව මේ වේදනාව නිච්ච වෙනවා සුඛ වෙනවා අත්ත වෙනවා තමන් ගාව මතක සටහනක් ඇටියට. එතකොට මේ නිච්ච වෙන සුඛ වෙන අත්ත වෙන වේදනා මතක සටහන ඒ මතක සටහන හැටියට නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තිබ්බට ඒ මතක සටහනට අදාළ ඒ නියම වේදනාව ස්වාභාවික වේදනාව අර නිච්ච සුඛාත්ත කරගත්ත මතක සටහනට අනුරූපව අනුකූලවම පවත්වගෙන යන්න බෑ. යා වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. නිච්චසේ පවත්වගෙන යන්න බෑ අනිච්චා. සුඛසේ පවත්වගෙන යන්න බෑ දුකෙන් කෙලවර වෙනවා. අත්තසේ මමත්වයෙන් පවත්වගෙන යන්න බෑ විපරිණාමයට පත් වෙනවා. ඒ අනුව අයං වේදනාය ආදීනවෝ මෙන්න මේකයි වේදනාව ඇසුරු කිරීමෙන් උරුම වෙන ආදීනව. ඒ අනුව යෝ වේදනාය යම් කිසි කෙනෙක් මේ වේදනාව කෙරෙහි ආදීනව උරුම වෙන බව තේරුම් අරගෙන වේදනාව ආස්වාදනය කරන්නට හිතේ මෙතෙක්කල් පැවතුණු චන්දරාග විනේහි පිහිටා චන්දරාගය ප්‍රහාණය කළොත් ඉදං වේදනාය නිස්සරණං තවදුරටත් වේදනාව දිගේ සැරිසැරීම නවතිනවා. දැන් මේ විදිහට බුදුහාමුදුරුවෝ මේ වේදනාව පිළිබඳවත් මේ හතම විස්තරාර්ථයෙන් විග්‍රහ කරලා ඊගාවට කියනවා යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං වේදනං අභිඤ්ඤාය ඒවං වේදනා සමුදයං අභිඤ්ඤාය
ඒවං වේදනා නිරෝධං අභිඤ්ඤාය ඒවං වේදනා නිරෝධගාමිනීම් පටිපදං අභිඤ්ඤාය ඒවං වේදනාය අස්සාදං අභිඤ්ඤාය ඒවං වේදනාය ආදීනවං අභිඤ්ඤාය ඒවං වේදනාය නිස්සරණං අභිඤ්ඤාය ඒවං අභිඤ්ඤාය ඒවං කියන්නේ අර විස්තරාර්ථයෙන් විග්‍රහ කළානේ බුදුහාමුදුරුවෝ අන්න ඒ විදියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු ආකාරයට ඒ විග්‍රහ කරපු ආකාරයට ගැඹුරින්ම දකිනවා අභිඤ්ඤාය කවුද මේ ගැඹුරින්ම දකින්නේ සෝතාපන්න ඵලයට පත්තුණු පුද්ගලයා ඒ අනුව ගැඹුරින්ම දැකලා සමුදය නිරෝධ කරනවා ඒ අනුව ඒ පුද්ගලයා වේදනාය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා වේදනාස්කන්ධයටත් බැඳෙන්නේ නෑ නිබ්බිදාය ඇලෙන්නේ නෑ විරාගාය හිතෙන් රෝධ ගහන්නේ නෑ නිරෝධාය උපාදානය කරගන්නේ නෑ පටිපන්නා ප්‍රතිපදාවෙහි හැසිරෙනවා අනුස්සති වඩනවා තේ සුප්පටිපන්නා අන්න ඒ පුද්ගලයයි සුප්පටිපන්න පුද්ගලයා යේ සුප්පටිපන්නා තේයිමස්මින් ධම්ම විනයේ ගාදන්ති යම් කිසි කෙනෙක් සුප්පටිපන්නයි නම් අන්න ඒ පුද්ගලයා මේ ධම්ම විනයට අනුගත වෙනවා ධම්ම විනයට අනුගතව දිගින් දිගටම අනුස්සති වඩන පුද්ගලයා සකදාගාමි අනාගාමි අරහන්ත මාර්ගයේ ඵලයේ පූර්ණය වීමත් සමග යේචකෝ කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං වේදනං අභිඤ්ඤාය ඒ පුද්ගලයා අරහත් තත්වයට පත් වෙනවා අරහතුන් වහන්සේ තුල වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය රාග වටය ද්වේෂ වටය මෝහ වටය තව දුරටත් සකස් වීම නවතිනවා එතකොට අනුස්සති වඩන්නේ නැති පුද්ගලයා තුල රාග වටය ද්වේෂ වටය මෝහ වටය ඔය පංචස්කන්ධයේ උපාදානය කරගන්න හැම මොහොතකම අලුතෙන් හැදෙනවා අලුතෙන් වටය හදා ගන්නවා විඤ්ඤාපනාය විඥාණයෙන් කටයුතු කරනවා තවදුරටත් විඥාණයට පණ ගහන්න ආහාර ලැබෙනවා හැබැයි දැන් අනුස්සති වඩන පුද්ගලයා තුල මේ උපාදානයෙන් සාමුලින්ම මිදී නිදහස් වීමත් සමග තවදුරටත් රාග වටය ද්වේෂ වටය මෝහ වටය සකස් වීම නවතිනවා වට්ටන් තේසන් නැත්ති ඒ අනුව විඥාණයට පණ ගහන්න ආහාරයක් නැහැ ප්‍රඥාවෙන් කටයුතු කරනවා විඤ්ඤාපනාය වෙන්නේ නැහැ පඤ්ඤාපනාය ප්‍රඥාවෙන් කටයුතු කරනවා එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ තුල මෙතෙක් කල ක්‍රියාත්මක වුණේ විඤ්ඤාපනාය විඥානේ පණ ගහලා ක්‍රියාත්මක වෙනවා Taman තුල මොකද ඒ සඳහා ආහාර ලැබෙන නිසා දැන් අනුස්සති වඩනකොට විඥාණයට පණ ගහන්න ආහාර එකතු කරගන්නේ නැහැ ඒ අනුව විඤ්ඤාපනාය කියන එකෙන් මිදී නිදහස් වෙනවා සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වීමත් සමග පඤ්ඤාපනාය ඒ උත්තමයා රූප වේදනා සංඥා තුනම පරිහරණය කරනවා හැබැයි සංකාර කරන්නේ නැහැ ක්‍රියාසිත පවත්වනවා විඥාණයෙන් කටයුතු කරන්නේ නැහැ ප්‍රඥාවෙන් කටයුතු කරනවා ඒකයි තේරුම් ගන්න ඕනේ ඊගාවට කතමාච භික්කවේ සංඥා මොනවද මේ පුද්ගලයෙකුට අරමුණු වෙන උපාදානය කරගන්න සංඥා චෛමේ භික්කවේ සංඥා කායා මේ සංඥා කාය හයක් ක්‍රියාත්මක වෙනවා සංඥා කාය හයක් උපාදානය කරගන්නවා රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා ඔය චක්කු රූපයක් මුල් කොටගෙන රූප සංඥා සද්ද රූපයක් මුල් කොටගෙන සද්ද සංඥා ගන්ධ රූපයක් මුල් කොටගෙන ගන්ධ සංඥා රස රූපයක් මුල් කොටගෙන රස සංඥා පොට්ටබ්බ රූපයක් මුල් කොටගෙන පොට්ටබ්බ සංඥා ධම්ම රූපයක් මුල් කොටගෙන ධම්ම සංඥා
අයං උච්චති භික්කවේ සංඥා. මෙන්න මේකයි සංඥා. පස්ස සමුදයා සංඥා සමුදයෝ පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ. සම්පස්සේ දිගේ දිගින් දිගටම සම්බන්ධ වෙනකොට සංඥාව දිගේ දිගින් දිගටම සම්බන්ධයක් උපදිනවා. සම්පස්සේ දිගේ රෝධ ගැහිම නවතිනකොට සංඥා දිගේ රෝධ ගැහිම විතක්ක විචාර කිරීම සංචේතනා පැවැත්වීම නවතින. එතකොට සංඥා නැති වෙන්නේ නැහැ. සංඥා තියෙනවා. මොකද්ද නවතින්නේ? සංඥා දිගේ විතක්ක විචාර කරලා හිතෙන් රෝධ ගැහිම නවතිනවා. රූප සංඥා තියෙනවා, සද්ද සංඥා තියෙනවා, ගන්ධ සංඥා තියෙනවා, රස සංඥා තියෙනවා, පොට්ටබ්බ සංඥා තියෙනවා, ධම්ම සංඥා තියෙනවා. හැබැයි ඒ සංඥා දිගේ කාම විතක්ක විචාර පවත්වන්නේ නැහැ. ව්‍යාපාද විතක්ක විචාර පවත්වන්නේ නැහැ. විහිංසා විතක්ක විචාර පවත්වන්නේ නැහැ. කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්වන්නේ නැති නිසා වේගයක් වේදනාවක් ආවේගයක් උපදින්නේ නැහැ. ඒකයි කරන්නේ. ඒ අනුව අයමෙව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සංඥා නිරෝධගාමිනී පටිපදා. මේ අනුසති හතර වඩලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණය කර ගැනීමයි සංඥාදිගේ සමුදය උපදින ආකාරයේ තේරුම් අරගෙන සමුදය නිරෝධ කරන ප්‍රතිපදාව. ඊගාවට කියනවා දැන් ඔය පෙර සඳහන් කළ පරිදිම සෝතාපන්න ඵලයට පත් වුණු පුද්ගලයා මේක ගැඹුරින්ම දැකලා දිගින් දිගටම ප්‍රතිපදාවෙහි හැසිරෙනකොට සකදාගාමි අනාගාමි අරහන්ත මාර්ගයේ පූර්ණය වෙනවා, ඵලයටපත් වෙනවා. අරහත් ඵලයටපත් වුණු අරහතුන් වහන්සේ තුල තවදුරටත් රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ සකස් වීම නවතිනවා. වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. ඒ පුද්ගලයා ප්‍රඥාවෙන් කටයුතු කරනවා. ඊගාවට කතමේච භික්කවේ සංඛාරා. මොකද්ද මේ සංකාර? දැන් මෙතෙක් කල් පසුගිය දින කීපෙම මම කියවනේ සංකාරසිත කියලා. දැන් මෙන්න අවස්ථාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකද්ද මේ සංකාරසිතක් කියන්නේ? මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ. චෛමේ භික්කවේ චේතනා කායා. මේ චේතනාවක් ඇති වෙලා ක්‍රියාවේ වේගයක් ඇති වෙන අවස්ථා 6ක්. එතකොට ක්‍රියාවේ වේගයක් උපදින චේතනාවක් තමයි සංකාරසිතක් කියන්නේ. ක්‍රියාවේ වේගයක් උපදින්නේ නැති චේතනාවක් සංකාරසිතක් නෙමෙයි, ඒක අව්‍යාකත සිතක්. එතකොට ඔබ තුල දවසේ වැඩිම ප්‍රමාණයක් 95ක් 96ක් 97ක් උපදින්නේ ක්‍රියාවේ වේගයක් උපදින චේතනා නෙමෙයි. ඒවා අව්‍යාකත සිත්. හැබැයි වරින් වර උපදිනවා මේ කියන ක්‍රියාවේ වේගයක්, වේදනාවක්, ආවේගයක් ඇති වෙන චේතනා. ඒවා තමයි චෛමේ භික්කවේ චේතනා කායා. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. එතකොට ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, සුව, පහස, ධම්ම කියන බාහිර ආයතන හයට පටිච්ච වුණාම, සම්පස්සයක් ඇති වුණාම සංචේතනා පහළ වෙනවා. සංකිව්වේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එකතු කරගන්න, ගොඩ ගහගන්න, මගේ කරගන්න, සන්තකේට, පාලනයට, වසඟයට ගන්න, උපාදානය කරගන්න චේතනා පහළ වෙනවා. ඉමේ උච්චන්ති භික්කවේ සංඛාරා. මෙන්න මේකයි මේ සංකාර සිත. වෙන මොකක්වත් නෙමෙයි. ඊගාවට කියනවා පස්ස සමුදයා සංකාර සමුදයෝ පස්ස නිරෝධෝ සංකාර නිරෝධෝ. සම්පස්සේ දිගේ දිගින් දිගටම සම්බන්ධ වෙනකොට සංකාරයේ දිගේ සම්බන්ධයක් උපදිනවා.
සම්පස්සේ දිගේ හිතෙන් රෝධ ගැහිම නවතිනකොට සංකාරයේ දිගේ හිතෙන් රෝධ ගැහිම නවතිනවා. පස්ස නිරෝධෝ සංකාර නිරෝධෝ අයමෙව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ සංකාර නිරෝධගාමිනී පටිපදා. මේ අනුස්සති 4 වඩලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණය කරගත්තොත් ඒ පුද්ගලයා තුල සංකාර නිරෝධගාමිනී පටිපදාව පූර්ණේ වෙලා අවසන් වෙනවා. ඊගාවට බුදුහාමුදුරුවෝ කියනවා මේ සංකාරවලටත් යම් සංකාරයේ පටිච්ච පුද්ගලයෙක් තුල පටිච්ච වෙනවා සංකාරවලට. මේ සංකාරයකට පටිච්ච වීමෙන් පුද්ගලයෙක් තුල උපදිනවා කායික මානසික සුඛ සෝමනස්ස සහගත ආස්වාදයක්. uppajjati සුඛං සෝමනස්සං අයං සංකාරාණං අස්සාදු. මෙන්න මේකයි සංකාර ඇසුරු කිරීමෙන් ලබන ආස්වාදය. ඒ සංකාරා යමෙක් මේ සංකාර පිළිබඳව ආස්වාදයක් ලබනකොට දන්නේම නැතුවම ඒ සංකාර ඒ පුද්ගලයා තුල නිච්ච වෙනවා සුඛ වෙනවා අත්ත වෙනවා. ඒ නිච්ච වුණු සුඛ වුණු අත්ත වුණු සංකාර නිච්චසේ පවත්වගෙන යන්න බෑ අනිච්චං. සුඛසේ පවත්වගෙන යන්න බෑ දුකෙන් කෙලවර වෙනවා. අත්තසේ මමත්වයෙන් පවත්වගෙන යන්න බෑ විපරිණාමයටපත් වෙනවා. ඒ අනුව මේ සංකාරා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං සංකාරාණං ආදීන වූ. මෙන්න මේකයි සංකාරයේ ඇසුරු කරන පුද්ගලයාට උරුම වෙන ආදීනව. මේක තේරුම් ගන්න පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා යෝ සංකාරයේසු මේ සංකාර පිළිබඳව හිතේ උපදින චන්දරාග විනේහි පීඨා චන්දරාගේ ප්‍රහාණය කරන්නට ඉදං සංකාරාණං නිස්සරණං. අන්න ඒ අනුව ඒ පුද්ගලයා සංකාර දිගේ සැරිසැරීම නවත්තනවා. යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා මේ යෝගාවචරය සෝතාපන්න ඵලයට පත්තු නැහින් පස්සේ දිගින් දිගටම අනුස්සති වඩනකොට ඒවං සංකාරේ අභිඤ්ඤාය ඒවං සංකාර සමුදයං අභිඤ්ඤාය ඒවං සංකාර නිරෝධං අභිඤ්ඤාය ඒවං සංකාර නිරෝධගාමිනීම් පටිපදං අභිඤ්ඤාය. ඒ අනුව ගැඹුරින්ම දැකලා සමුදය නිරෝධ කරනවා. සංකාරාණං නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුප්පටිපන්නා යේ සුප්පටිපන්නා තේයිමස්මින් ධම්ම විනයේ ගාදන්ති. ඒ පුද්ගලයා මේ පිළිවෙතින් දිගින් දිගටම අනුස්සති වැඩනකොට සකදාගාමි අනාගාමි අරහන්ත මාර්ගයේ පූර්ණේ වෙලා ඵලයටපත් වෙනවා. අරහත් ඵලයටපත් වුණු අරහතුන් වහන්සේ තුල තවදුරටත් රාග වටය, ද්වේෂ වටය, මෝහ වටය සකස් වීම නවතිනවා. වට්ටන්තේසං නත්ති පඤ්ඤාපනාය. ඒ පුද්ගලයා තවදුරටත් විඥාණයෙන් කටයුතු කරන්නේ නැහැ. ප්‍රඥාවෙන් කටයුතු කරනවා. ඊගාවට තියෙනවා දැන් අවසානම කොටස. දැන් මෙතනදී එකක් දැනගන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ ඔය රූප වේදනා සංඥා සංකාර කියන 4 විග්‍රහ කරපු විදිහ පොඩ්ඩක් ආපස්සට හැරිලා බැලුවොත් රූප කොටස විග්‍රහ කළා. රූප රූපන් දෙකම විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ වේදනා විග්‍රහ කළා, සංඥා විග්‍රහ කළා, චේතනා විග්‍රහ කළා, පස්ස විග්‍රහ කළා. ඔය ඔක්කොම විග්‍රහ කළා. පස්ස වේදනා සංඥා චේතනා 4ම විග්‍රහ කළා. රූපත් විග්‍රහ කළා. එතකොට ඔය රූප පිළිබඳව මානසිකාරයක් කරනකොටයි ඔය චේතනා වේදනා සංඥා පස්ස 4 දිගින් දිගට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මානසිකාරයෙන් තොරව මේක කරන්න බෑ. ඒක නිසානේ මේක මේ මානසිකාරයේ පිරිසිදු කරගන්නනේ අනුස්සති වඩන්න. නැත්තම් ඇහැ පියාගත්තාම කන බීරි කරගත්තාම නිවන් දකින්න එපා නැත්තම්. එහෙම වෙන්නේ නැහැ. මානසිකාරයේ පිරිසිදු කරගන්නයි අනුස්සති වඩන්න. එතකොට
දැන් ඔය රූප වේදනා සංඥා සංකාර කියන හතර කියනකොට ඔබ ආපස්සට බැලුවොත් බුදුහාමුදුරුවෝ අර පංචස්කන්ධ විග්‍රහයට වඩා එහා ගිය නාම රූප විභංගය කරලා අවසానයි. ඔබට නොදැනීම රූප වේදනා සංඥා සංකාර කියන හතර විග්‍රහ කරගෙන එනකොට මොනවද මේ විග්‍රහ කරලා තියෙන්නේ? නාම සහ රූප. නාම සහ රූප. රූප කොටස පළවෙනියටම කිව්වා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර කියන තුනේ නාම කොටස විග්‍රහ කළා. එතකොට ඔය නාම රූප දෙකේම එකතුවෙන් තමයි ඊගාවට බුදුහාමුදුරුව මෙතන කියනවා චෛමේ භික්කවේ විඥාන කායා. විඥාන කාය හයක් පුද්ගලයෙක් තුල ක්‍රියාත්මක වෙනවා. චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, ජීවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං. විඥානං කියන්නේ වේගයක් උපදිනවා, ආවේගයක් උපදිනවා, චිත්තාවේගයක් උපදිනවා, වේමත්තතාවයක් උපදිනවා, ක්‍රියාවේ වේගයක් විඥාන ශක්තියක් උපදිනවා. ඉදං උච්චති භික්කවේ විඥානං. මෙන්න මේකයි විඥානං. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දැන් කියනවා අර මෙතෙක් වෙලා කියපු රූප වේදනා සංඥා සංකාර කියන හතරම එකතුව නාම රූප. එතකොට නාම රූප කිව්වහම රූප කොටස ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර හැටියට විග්‍රහ කළා. නාම කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කොටස් පහකින් විග්‍රහ කළා. මේ නාම රූපවලට සම්බන්ධයක් උපදව ගන්නකොට විඥාන ශක්තිය සම්බන්ධයක් උපදින ආකාරයට බිහි වෙනවා. නාම රූප සමුදයා විඥාන සමුදයෝ. නාම රූප දිගේ රෝධ ගැහිම නවතිනකොට ඒ කියන්නේ අර මෙතෙක් වෙලා කියපු රූප වේදනා සංඥා සංකාර කියන හතර දිගේ රෝධ ගැහිම නවතිනකොට විඥාන ශක්තිය දිගේ රෝධ ගැහිම නවතිනවා. අයමෙව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ විඥාන නිරෝධගාමිනී පටිපදා. අනුස්සති හතර වඩලා ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය කර ගැනීමයි විඥාන ශක්තිය දිගේ රෝධ ගැහිම නවතින ක්‍රමය. ඊගාවට බුදුහාමුදුරුවෝ කියනවා යං විඥානං පටිච්ච, මේ විඥාණයට පටිච්ච වුණහම uppajjati සුඛං සෝමනස්සං, උපත ලබනවා පුද්ගලයෙක් තුල සුඛ සෝමනස්ස සහගත ආස්වාදයක්. අයං විඥානස්ස අස්සාදු, අන්න ඒකයි විඥානය ඇසුරු කිරීමෙන් ලබන ආස්වාදය. එතකොට මේ විඥානය ඇසුරු කරලා ආස්වාදයක් ලබනකොට ඒ තමන් ආස්වාදය කරන විඥාන ශක්තිය පිළිබඳව මතක සටහනක් තමන් තුල නිච්ච වෙනවා, සුඛ වෙනවා, අත්ත වෙනවා. තමන් දිගින් දිගටම තවදුරටත් ආස්වාදනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ මතක සටහනක් හැටියට නිච්ච වෙන, සුඛ වෙන, අත්ත වෙන විඥාන ශක්තිය. හැබැයි තමන් තුල කොයි තරමින් නිච්ච කරගත්තත්, සුඛ කරගත්තත්, අත්ත කරගත්තත් මතක සටහනක් හැටියට ඒ මතක සටහනක් හැටියට තැන්පත් කරගත්ත මතක සටහනට අනුකූලව අනුරූපව ඊට අදාළ විඥාන ශක්තිය පවත්වගෙන යන්න බෑ. විපරිණාමයටපත් වෙනවා. ඒ අනුව මේ විඥාන ශක්තිය යම් විඥානං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. නිච්චසේ පවත්වගෙන යන්න බෑ අනිච්චං. සුඛසේ පවත්වගෙන යන්න බෑ දුකෙන් කෙලවර වෙනවා. අත්තසේ මමත්වයෙන් පවත්වගෙන යන්න බෑ විපරිණාමයටපත් වෙනවා. අයං විඥානස්ස ආදීනව්. මෙන්න මේකයි විඥාන ශක්තිය ඇසුරු කරන පුද්ගලයාට උරුම වෙන ආදීනව. මේක තේරුම් ගන්නවා නම්, අනුස්සති වඩනවා නම්, යෝ විඥානස්මින් චන්දරාග විනයෝ චන්දරාගප්පහානං. විඥානස්කන්ධය උපාදානය කරගන්නට හිතේ උපදින චන්දරාග විනයෙහි පීඨා චන්දරාගය ප්‍රහාණය කරනවා. ඉදං විඥානස්ස නිස්සරණ. මෙන්න මේකයි
විඥාන ශක්තිය දිගේ සැරි සැරීම නවත්තන විදිය. ඊගාවට දැන් කියනවා යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුනහම ඒවං විඥානං අභිඤ්ඤාය ඒවං විඥාන සමුදයං අභිඤ්ඤාය ඒවං විඥාන නිරෝධං අභිඤ්ඤාය ඒවං විඥාන නිරෝධගාමිනින් පටිපදං අභිඤ්ඤාය ඒවං විඥානස්ස අස්සාදං අභිඤ්ඤාය ඒවං විඥානස්ස ආදීනවං අභිඤ්ඤාය ඒවං විඥානස්ස නිස්සරණං අභිඤ්ඤාය ගැඹුරින්ම දැකලා සමුදය නිරෝධ කරනවා අනුස්සති 4 වඩලා. ඒ පුද්ගලයා විඥානස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුප්පටිපන්නා යේ සුප්පටිපන්නා තේයිමස්මින් ධම්ම විනයේ ගාදන්ති. එතකොට විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයා සුප්පටිපන්න නෙමෙයි. විඥාණයෙන් මිදී නිදහස් වෙන්නට ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයා සුප්පටිපන්න. ඒ අනුව යේචකෝ කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවං විඥානං අභිඤ්ඤාය ඒවං විඥාන සමුදයං අභිඤ්ඤාය ඒවං විඥාන නිරෝධං අභිඤ්ඤාය ඒවං විඥාන නිරෝධගාමිනින් පටිපදං අභිඤ්ඤාය ඒවං විඥානස්ස අස්සාදං අභිඤ්ඤාය ඒවං විඥානස්ස ආදීනවං අභිඤ්ඤාය ඒවං විඥානස්ස නිස්සරණං අභිඤ්ඤාය විඥානස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා. මෙතෙක්කල් විඥාණයෙන් කටයුතු කරලා උපාදානය කරගත්ත සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වුණා අරහත් ඵලයටමපත් වුණා. තේ සුවිමුත්තා ඒ සුවිමුත්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති. ඒ අරහතුන් වහන්සේ තුල තවදුරටත් රාග වටය, ද්වේෂ වටය, මෝහ වටය සකස් වීම නවතිනවා. විඥාණයෙන් කටයුතු කිරීම නවතිනවා. ප්‍රඥාවෙන් කටයුතු කරනවා. පඤ්ඤාපනාය. ඒවංකෝ භික්කවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ හෝති. මෙන්න මේ ආකාරයටයි මේ භික්ඛුව පියවර 7කින් කුණු මුල් 3 උදුරා සලා හැර ඇතුලාන්තයේ නික්ලේශී තත්වයට පත් කරගන්න. එතකොට මේ නිබ්බේධික පරියාය 4 ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්. 4 ආකාරයකට යෝගාවචරයට පූර්ණය කරගන්න පුළුවන්. මේ එක ආකාරයක් තමයි සත්තට්ඨාන කුසල සූත්‍රයෙන් විග්‍රහ කරලා තියෙන පංචස්කන්ධසෝ උපපරික්කති. මේ එක ආකාරයක් තමයි පංචස්කන්ධසෝ උපපරික්කති. හැබැයි මේ නිබ්බේධික පරියාය පූර්ණය කරගන්නට පංචස්කන්ධසෝ උපපරික්කති කියන ආකාරය විතරක් නෙමෙයි තියෙන්නේ. තව ත්‍රිවිධ ආකාරයක් තියෙනවා. කතංච භික්කවේ භික්ඛු ත්‍රිවිධ උපපරික්ඛී. තවත් දෙවිධයකට මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කපන්නට අපකැප වෙන්න පුළුවන්. දෙවිධයකට 3 ආකාරයකට ත්‍රිවිධ උපපරික්ඛී. තව විදි 3ක් තියෙනවා. මොනවද මේ විදි 3? ඉද භික්කවේ භික්ඛු ධාතුසෝ උපපරික්කති. අර පිදුරු මඩුවේදී පුක්කුසාති රජුරවන්ට බුදුහාමුදුරුවෝ ච ධාතු විභංග සූත්‍රයෙන් විග්‍රහ කළේ ධාතුසෝ උපපරික්කති. ඊට පස්සේ චචක්ක සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආයතනසෝ උපපරික්කති. මහා සලායතනික සූත්‍රේනුත් චචක්ක සූත්‍රේනුත් දේශනා කරලා තියෙන්නේ ආයතනසෝ උපපරික්කති. ඊගාවට පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. මහා නිදාන සූත්‍රයේත් මහා ප්‍රදාන සූත්‍රයේත් පටිච්ච සමුප්පාද විභංග සූත්‍ර දෙකකත් බුදුහාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාද ධර්මය උපපරික්කති හැටියට අපකැප වී රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල පූර්ණ වශයෙන්ම කපා දමන්නට අනුගමනය කළ යුතු ආකාරය විග්‍රහ කරලා තියෙනවා. ඒවංකෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධ උපපරික්ඛී හෝති. මෙන්න මේකයි තවදුරටත් විදි 3ක් හැටියට
භික්ඛුවකට මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල පූර්ණ වශයෙන්ම කපා දමන්නට අප කැප විය හැකි විදි 3. ඊගාවට බුදුහාමුදුරුව නැවත අවසානයේට කියනවා සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධ උපපරික්ඛී ඉමස්මින් ධම්ම විනයේ කේවලී බුසිතවා උත්තම පුරිසෝති බුච්චති. මේ ධම්ම විනයෙහි දක්ෂ ලෙස අනුස්සති වැඩුවොත්, අනුසය අස්කලොත් අරහත් ඵලයටම පත් වෙනවා. උත්තම පුරිසෝති බුච්චති इति. දැන් ඊගාවට තවත් පොඩි එක සූත්‍රයක් මම දේශනා කරනවා. බුදුහාමුදුරුව දේශනා කොට වදාළ ඔය නිබ්බේධික පර්යායටත් ධම්ම අනුධම්ම පර්යාය විග්‍රහ කොට වදාළ අනුධම්ම සූත්‍ර 4ටත් අතරමැද සංයුත්ත නිකායේ කන්ද වග්ගපාළියේ තියෙන නතුම්හාක සූත්‍රය. මේ නතුම්හාක සූත්‍රය බොහෝම සරලව මේ ධර්මස්කන්ධයම තේරුම් ගන්න උපකාර වෙන සරල සූත්‍රයක්. 33 වෙනි ඡේදයේ තියෙනවා සවැත් නුවර ජේතවනයේ අනාථපිණ්ඩිකාසාරාමේ බුදුහාමුදුරුව වැඩ වාසය කරනවා. දැන් මේ අවස්ථාවේ බුදුහාමුදුරුව මේ ජේතවනාරාමේ දහම අහඬ සපැමිණි බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම අරබයා ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය තමා මේක විධානයක්. බුදුහාමුදුරුවෝ යමක් මේ විදිහට කරවු කියලා, කරනු කියලා, කරන්න ඕන කියලා, කරන්න කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? යං බික්කවේ න තුම්හාකං, යම් කිසි දෙයක් ඔය පංචස්කන්ධයටම අදාළ යම් කිසි දෙයක් න තුම්හාකං, ඒ කියන්නේ තමන්ගේ පාලනයේ යටතේ, තමන්ගේ වසඟයේ යටතේ, තමන්ගේ සන්තකයේ යටතේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වගෙන යන්න බැරි නම් න තුම්හාකං තම් පජහත, ඒක ඒ මොහොතෙම ප්‍රහාණය කරන්න ඕන. එතකොට ඔය තමන් පටිච්ච වෙන පංචස්කන්ධයම ඒ පටිච්ච වුණු මොහොතේ පටන් එක තප්පරයක්වත් දිගින් දිගටම නිච්චසේ පවත්වගෙන යන්න බෑ. අනිච්චං. සුඛසේ පවත්වගෙන යන්න බෑ. දුකෙන් කෙලවර වෙන්න. අත්තසේ මමත්වයෙන් පවත්වගෙන යන්න බෑ. විපරිණාමයටපත් වෙන්න. මේක තේරුම් ගන්නවා නම් ඒ පංචස්කන්ධයට පටිච්ච වෙන ඒ මොහොතෙම පජහත ප්‍රහාණය කරන්න ඕන. තම් පජහත. අය ප්‍රමාද වුණොත් වැඩේ වර්ධිනවා. සමුදය උපදිනවා. අනුසය උපදිනවා. ඒ මොහොතෙම පජහත ප්‍රහාණය කරන්න ඕනේ. තං වෝ පහීනං, මේක ප්‍රහාණය කළ පුද්ගලයා පහීනං, ඒක ඒ මොහොතෙම ප්‍රහාණය කළ පුද්ගලයා, ප්‍රහාණය කළ අවසන් පුද්ගලයා, මිදී නිදහස් වුණු පුද්ගලයා හිතාය සුඛාය භවිස්සති. මේ තමන්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මයේ ඒ පුද්ගලයා තුළ පිරිසිදු වෙනවා. හිතාය සුඛාය බොහොම සුවසේ නිරාමිසව බිහිවෙන්නට එන වැරදි දේ වෙන්කර කර අස් කරනවා. භවිස්සති. හිතාය සුඛාය භවිස්සති. කිංච බික්කවේ න තුම්හාකං, කිංච කියන්නේ මොනවද මේ තමන්ගේ හිතට අරමුණු වෙන නිච්චසේ සුඛසේ අත්තසේ මමත්වයෙන් පවත්වගෙන යන්න බැරි දේවල්. රූපං බික්කවේ න තුම්හාකං. හොඳට තේරුම් ගන්න ඕනේ රූප නෙමේ රූපං. රූපම් බික්කවේ න තුම්හාකං තං පජහත. ඔය එකතු කරගන්නට පටිච්ච වෙන රූපස්කන්ධයම තමන්ගේ පාලනයේ යටතේ, තමන්ගේ වසඟයේ යටතේ, තමන්ගේ සන්තකයේහි පවත්වගෙන යන්න බැරි බව ඒ මොහොතෙම තේරුම් අරගෙන එතනදිම උපාදානය පහා තබන්න ඕනේ. තම් පජහත.
තංවෝ පහීනං එහෙම උපාදානය පහ තැබුවා නම් දිගින් දිගටම එතැනදිම උපදින සමුදය එතැනදිම නිරෝධ කළා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා හිතාය සුඛාය භවිස්සති. මේ ඇතුලාන්තය අධ්‍යාත්මය සුවපත් වෙන ආකාරයට බිහි වෙන්නට එන වැරදි දේ වෙන් කර අස් කරන්න. වේදනා න තුම්මාකං තම් පජහත සංඥා න තුම්මාකං තම් පජහත සංකාරා න තුම්මාකං තම් පජහත තේ පජහත විඥානං න තුම්මාකං තම් පජහත. මේ උපාදානය කරගන්න පංචස්කන්ධයම න තුම්මාකං තමන්ගේ පාලනය යටතේ තමන්ගේ වසඟේ යටතේ තමන්ගේ සන්තකයෙහි පාලනයෙහි වසඟයෙහි පවත්වගෙන යන්නට බැරි බව තේරුම් අරගෙන පජහත ඒ මොහොතෙම පහ තබන්නු. තංවෝ පහීනං මේක පහ තැබූ පුද්ගලයා හිතාය සුඛාය භවිස්සති. බොහොම සුවසේ හිතාය සුඛායසේ බිහි වෙන්නට එන වැරදි දේ වෙන් කර අස්වැරලා ඇසුලාන්තය පිරිසුදු කරගන්නවා. දැන් මේ ක්‍රියාකාරකම බුදුහාමුදුරුවෝ උපමාවකින්ම කියනවා. මේ උපමාවේ ප්‍රශ්නයක් අහන්නේ සෙය්‍යතාපි භික්කවේ යං ඉමස්මින් ජේතවන්නේ. මේ බුදුහාමුදුරුවෝ ඒ වන විට වැඩවාසය කරන සිව්වනක් පිරිසම දහම අහන්න රැස් වෙලා ඉන්න මේ ජේතවනේ තින කට්ට සාකා පලාසං. තින කියන්නේ තනකොළ තියෙනවා, කට්ට කියන්නේ දර තියෙනවා, සාකා කියන්නේ නොයෙකුත් ගහකොළ පැල ඇටි තියෙනවා, පලාසං කියන්නේ නොයෙකුත් පළ වර්ග ඔය කොස් ගෙඩි තියෙනවා, තව නොයෙකුත් දේවල් එරමිනියා අරවා මේවා පලා වර්ග මේ පළ තියෙනවා, ගෙඩි තියෙනවා, මල් තියෙනවා, පලා වර්ග තියෙනවා, මේ වගේ දේවල් තියෙනවා. තින කට්ට සාකා පලාසං. තන් ජනෝ මේවා හැදුනහම දැන් ජේතවනේ ඔබ රිටිගල ගිහින් තියෙනවා නම් ඔය නොයෙකුත් මිනිසුන්ට ප්‍රයෝජනවත් ගස් වර්ග තියෙනවා. ඉන්දියාවේ ජේතවනේ එහෙම ඒවා නෑ. ඒවා බොරු ජේතවනයක් ඉන්දියාවේ තියෙන. ඔක්කොම තියෙන්නේ ලෑන්ඩ්ස්කේප් කරලා වගා කරපුවා. ඉන්දියාවේ. මේ ස්වාභාවිකව හැදිච්ච වනයක් නෑ. හැබැයි රිටිගල ඔය කියන කොස් තියෙනවා, එරමිනියා තියෙනවා, මිනිස්සු කෑමට කණ්ඩ කඩාගෙන යන දේවල් තියෙනවා. කෑමට විතරක් නෙමෙයිනේ. ලිපේ දාන්න දරට කඩාගෙන යනවා. අදත් ඒ ගම්වල මිනිස්සු දර කඩන්න යනවා කැලෑවට. දර කඩාගෙන යනවා. ඒ වගේම ඔය නොයෙකුත් ආකාරයට බිත්ති වරිච්චි බඳින්න, වැටවල් හදන්න, කරත්ත හදන්න බුදුහාමුදුරන්ගේ කාලේ නොයෙකුත් අවශ්‍යතාවලට බේත් හදන්න, කෑම බීම හදන්න, මැස්සවල් හදන්න, නොයෙකුත් දේවල් වලට ඔය පුටු ආදී හදාගන්න, මේසයක් හදාගන්න මේ බොහෝ දේවල් වලට දර කඩාගෙන යනවා, අතු කපාගෙන යනවා, පළ වර්ග කොස් ගෙඩි අරවා මේවා කඩාගෙන යනවා, යම් ආකාරයකට ගස් කපාගෙන යනවා, අතු ගලවගෙන යනවා, පැල ගලවගෙන යනවා, පලා වර්ග ගලවගෙන යනවා, හරට්ට කණ්ඩ දෙන්න තන පිඩලි ගලවගෙන යනවා. මෙහෙම අරගෙන යනවා. එතකොට ඒක තමයි මේ කියන්නේ තන් ජනෝ හරෙය්‍යවා දහෙය්‍යවා යථාපච්චයන් වා කරෙය්‍ය. මේවා කඩාගෙන යනවා, ගලවගෙන යනවා, කපාගෙන යනවා, යම් ආකාරයකට මේවා මිනිස්සු අරගෙන යනවා. ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ අහනවා අපිනු තුම්මාකං මේ දහම අහඬ ධම්සභා මණ්ඩපේ රැස් වෙලා ඉන්න සිව්වනක් පිරිස මේ මිනිසු කොස් ගෙඩි කඩාගෙන යනකොට, දර කපාගෙන යනකොට, හරට්ට කණ්ඩ දෙන්න තනකොළ ගලවගෙන යනකොට, බේත්තේ තදන්න පැලෑටි ගලවගෙන යනකොට, අතු කපාගෙන යනකොට, ගස් කපාගෙන යනකොට, පැල ගලවගෙන යනකොට මේම හිතනවාද කියලා අහනවා. කොහොමද? අම්හේ ජනෝ හරතිවා දහතිවා යථාපච්චයන් වා කරෝති. මේ ජනතාව මගේ මේ පැල ගලවගෙන යනවා, මගේ ගස් කපාගෙන යනවා,
මේ මිනිස්සු මගේ ගස් කපාගෙන යනවා, මගේ මේ තියෙන පැල ඇටි ගලවගෙන යනවා, මගේ කොස් ගෙඩි කඩාගෙන යනවා කියලා හිතනවාද කියලා අහනවා. ඊට පස්සේ බුද්ධ ශ්‍රාවකයෝ උත්තර දෙනවා, නොහේතං බන්ති, නෑ භාග්‍යවතුන් වහන්සේ, අපි එහෙම හිතන්නේ නෑ. තං කිස්ස හේතු, මොකද්ද ඒකට හේතුව? නහිනෝ ඒතම් බන්තේ අත්තාවා අත්තනියං වා. මේ අහක යන දේවල්, මේ ජේතවනාරාමේ අහක යන දේවල් අපි අපේ කරගෙන මගේ කරගෙන නෑ. මගේ කොස් ගෙඩි නෙමේ කඩාගෙන යන්නේ, මගේ ගස් වල අතු නෙමේ කපාගෙන යන්නේ, මගේ වත්තේ තනකොළ නෙමේ ගලවගෙන යන්නේ, අපේ ඒවා නෙමේ. ඒ නිසා අපි එහෙම හිතන්නේ නැහැ කියලා කියනවා. නයිනෝ ඒතම් බන්තේ අත්තාවා අත්තනියං. මේක මමයි අරගෙන මගේයි අරගෙන මගේ කරගෙන නැහැ කියලා. ඒව මේව කෝ භික්කවේ. අන්න ඒ වගේ රූපං න තුම්හාකං තම්පජහත තං වෝ පහිනං හිතාය සුඛාය භවිස්සති. වේදනා න තුම්හාකං තම්පජහත සාවෝ පහිනා හිතාය සුඛාය භවිස්සති. සංඥා න තුම්හාකං තම්පජහත සංකාරා න තුම්හාකං තේ පජහත. විඥානං න තුම්හාකං තම්පජහත තං වෝ පහිනං හිතාය සුඛාය භවිස්සති. එතකොට දැන් අපි කල්පනා කළොත්, දැන් අර ජේතවනාරාමෙට බණ අහන්න ආපු පුද්ගලයා මේ ජේතවනාරාමේ තියෙන කොස් ගස්වල කොස් ගෙඩි ටිකයි, අපි එක උදාහරණයක් ගමු. ඔන්න උපාසකම්ම කෙනෙක් ජේතවනාරාමෙට බණ අහන්න ආවා. බණ අහන්න ඇවිල්ලා දැන් කොස් ගහක කොස් ගෙඩියක් තිබ්බා, යන ගමන් අරගෙන යන්න ඕන කියලා නිච්ච කරගත්තා, සුඛ කරගත්තා, අත්ත කරගත්තා, මගේ කරගත්තා. මේ කොස් ගෙඩිය නම් අපිට හොඳයි කියලා. බණ අහලා එළියට ඇවිත් බලනකොට කොස් ගෙඩිය මිනිහෙක් ඇවිල්ලා කඩාගෙන ගිහින්. අන්න එයාට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දුක උරුම වෙනවා. දුක උරුම වෙනවා. ඇයි මේ මම කඩාගෙන යන්න තිබ්බ මගේ කොස් ගෙඩිය තමයි කඩාගෙන ගිහින් තියෙන්නේ. එතකොට අර මේ බුද්ධ ශ්‍රාවකයෝ මේ වෙලාවේ දෙන උත්තරේ හොඳටම තේරුම් ගන්න ඕනේ. මමත්වයෙන් ගත්තේ නැති නිසා, මගේ කරගත්තේ නැති නිසා ජේතවනේ තියෙන ගස්වැල්, ඔය තනපිඩලි අතු ගස්වැල් ශාක පලා මගේ කරගත්තේ නැති නිසා ඒවා අරන් ගියාට, කඩාගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. අන්න ඒකයි මේ උපමා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ, දැන් මගේ කරගත්තේ නැති දේවල් ඒ වගේ මිනිස්සු කඩාගෙන යනකොට දුකක් උරුම වෙන්නේ නැහැ. හැබැයි මගේ කරගත්ත දේ කඩාගෙන යනවනම් අන්න දුකක් උරුම වෙනවා. එතකොට දුක උරුම වෙන්න හේතුව මොකද්ද? මේ උපාදානය, මගේ කර ගැනීම, මමත්වයෙන් ගැනීම. එතකොට මමත්වයෙන් ගැනීම පහ තබන්න ඕන. ඒකයි මේ සූත්‍රයේ තියෙන්නේ. අපි මේ උපමාවටම ගැලපෙන විදිහට අපි එක උපමාවක් තව ගමු. දැන් මේ අපේ මේ ධම්මායතනයේම අර පහළ කුසතන පැලයක් එක්කෙනෙක් හිටෙව්වා. හිටවලා දැන් දිනපතාම වතුර දාලා, පොල්ලෙලි දාලා, කොහුබත් දාලා, මේවා ඔක්කොම දාලා දිනපතාම තණ්හානුසය උපදවාගෙන දිනපතාම මේක දැන් ලස්සනට හැදෙයි, මාසයක් දෙකක් යද්දි හොඳට හැදෙයි, ලස්සනට තියෙයි, හොඳට පෙනෙයි කියලා දිනපතාම මේක අලුතෙන්ම හිතේ තැම්පත් කරගත්තා. නිච්චසේ, සුඛසේ, අත්තසේ ගත්තා. ඊට පස්සේ අලියෙක් ඇවිල්ලා
මේක කාලා ගියා. අලියෙක් ඇවිල්ලා කාලා ගියා. දැන් මේ අලියා කාපු කුසතන පැලේ පහුවදා දකින්නකොට අර හැමදාම වතුර දාලා පොල්ලෙලි දාලා කොහුබත් දාලා ගල් වට කරලා හොඳට පවත්වගෙන අනුසේ උපදවාගෙන සැම්පත් කරගත්ත අර මතක සටහනක් හැටියට තියෙන කුසතන පැලේ තියෙනවා. කොහෙද ඒක තියෙන්නේ? තමන්ගේ මනෝමය කාය ඒක නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා මුල් බැහැගෙන මතක සටහනක් හැටියට. හැබැයි අර සැබෑම ඒකට අදාළ නියමම ඇත්තම කුසතන පැලේ අලියා කාලා ගිහිල්ලා. දැන් අර කුසතන පැලේ අලියා කාලා තියනවා දැක්ක ගමම්ම සංසන්දනය කරන්නේ අර මතක සටහනක් හැටියට නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන කුසතන පැලෙත් එක්ක. ඒ විදිහට අර බාහිර කුසතන පැලෙත් තියෙන්න ඕන කියන එකයි බලාපොරොත්තු. ඒ විදිහට නැති නිසා දුක උරුම වෙනවා. ඒ විදිහට නැති නිසා දුක උරුම වෙනවා. හැබැයි අපි හිතමු අර විදිහටම අර කුසතන පැලේට ගල් වට කරලා වතුර දාලා කොහුබත් දාලා පොල්ලෙලි වට කරලා දිනපතාම වතුර දැම්මත් ඒක නිච්ච කරගත්තේ නැත්තම් ඒක සුඛ කරගත්තේ නැත්තම් ඒක අත්ත කරගත්තේ නැත්තම් ඒක උපාදානයෙන් තොරව නම් කළේ අර අලියා කාලා ගියපු එකට දුකක් උරුම කරගන්නේ නැහැ. ඒකත් යහපතක්. ඒකත් හොඳයි. ඒකත් අර අලියට දවසේ කුසගින්න නිවන්න මම වවාගත්ත කුසතන පැලෙත් උපනිශ්‍රේ වුණා කියලා පිරිසිදු වූ සිතින් ඒකෙනුත් මිදී නිදහස් වෙයි. ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි උපාදානය කරගත්තොත් අන්න දුකක් උරුම වෙනවා. අපි තව උදාහරණයක් ගමු. අපි හිතමු ඔබ හැමදාම උදේට බුදු පහන තියන්න මල් කඩා ගන්න වතු සුද්ධ පැලයක් හරි ඉද්ද පැලයක් හරි ගෙනල්ලා හිටව ගන්නවා ගෙමිදුලේ. අපි හිතමුකෝ ගෙදර ඉඳන් පාරට ගේ ඉස්සරහින්ම තියෙන පාරට ගේ මිදුල සම්බන්ධ වෙන තැන හිටව ගන්නවා ගෙදරට ලස්සන වෙන්න පාරටක් පේන්න. දැන් ඔබ දිනපතාම මේ ඉද්ද පැලේට හෝ වතු සුද්ධ පැලේට වතුර දානවා පෝර දානවා. වතුර දානවා පෝර දානවා. මොකටද? මේ ගහ හොඳට හදා ගන්න ඕනේ මට මල් කඩා ගන්න. මට පහන තියෙනකොට මට මල් කඩා ගන්න. දැන් කොහොම හරි මේ ගහ මාස කිහිපයක් යනකොට හොඳට හැදිලා දැන් පීදෙනවා. දැන් එක දවසක් දෙකක් ඔන්න මල් කඩා ගත්තා. දැන් මේ මල් ටික කඩාගෙන වට්ටියකට දාගෙන බුදු පහන තියන්න කටයුතු කරන අවස්ථාවේ සංචේතනා පවත්වලා සංකාර කරලා සම්පස්ස වෙලා සම්බන්ධයක් හදාගත්තා. මමම හදපු මගේම මල් ගහෙන් මල් අද ඔන්න මම පූජා කළා කියලා උපාදානය කරගත්තා. දැන් හෙටත් මල් පිපෙනවා. හෙට උදේ පාන්දරටත් මේ විදියටම මේ මල් ටික කඩලා උපාදානය කරගෙන පූජා කරනවා. අනිද්දාත් මල් පිපෙනවා. අනිද්දාත් මේ විදියටම මේක කරනවා. දැන් මෙහෙම දිගට කරගෙන යනකොට දැන් මේක තමන් ගාව නිච්ච වෙනවා සුඛ වෙනවා අත් වෙනවා. මේ මල් ගහෙන් මල් කඩන්නේ මම. මට පහන තියන්න මම මේ මල් ගහ හිටව ගත්තේ. මම මේ මල් ගහෙන් මල් කඩලා පහන තියන්නේ කියලා දැන් තමන් ගාව දන්නේම නැතුව නොදැනීම නිච්ච වෙනවා. දැන් තමන් ගාව තියෙනවා හැමදාම එළි වෙනකොට මල් ගහේ මල් පිපිලා තියෙනවායි කියන සංකල්පනාවක් තියෙනවා. හැමදාම එළි වෙනකොට මල් ගහේ මල් පිපිලා තියෙනවා කියන සංඥාවක් තියෙනවා. දැන් එක දවසක්
ඔය පාරේ වැඩට යන එක්කෙනෙක් උදේ පාන්දර 5:45ට විතර අර මල් ගහේ තිබ්බ මල් ටික ඔක්කොම කඩාගෙන යනවා. දැන් මෙයා 6ට විතර මල් වට්ටි අරන් එනකොට මල් ටික ඔක්කොම කඩාගෙන ගිහිල්ලා. දැන් අර මල් ටික කඩාගෙන ගිය පුද්ගලයා කෙරෙහි ද්වේෂයක් ඇති වෙනවා. දෙවැනි වේශයක් උපදිනවා. කේන්තියක් එනවා. ආවේගයක් එනවා. ආවේගයක් එනවා. ඒකයි වෙන්නේ. එතකොට මේ ද්වේෂයක් ආවේගයක් චිත්තාවේගයක් ආව නිසා දුකටපත් වෙනවා. මොකද මේකට හේතුව? මේ මල් ගහ මං හිතෝ ගත්තේ මට පහන තියන්න මට මල් කඩාගන්න. අන්න ඒකයි උපාදානය. මම මේ මල් ගහ හිතෝ ගත්තේ මට පහන තියන්න මම මල් කඩාගන්න. දැන් දවසක් දෙකක් තුනක් බැලුවා. දවසක් දෙකක් තුනක්ම වෙන කෙනෙක් උදේට මල් ටික කඩාගෙන යනවා. දැන් ලොකු තරහක් තියෙනවා. ඊගාව දවසේ උදේ 5:45ට විතර අතටම අල්ල ගන්නවා මේ මල් කඩන එක්කෙනා. දැන් එයාට බන්නවා මේ ඕන තරම් ওই මල් ගස් තියෙනවා අර එහා ගෙදර මල් ගහෙන් කඩා ගන්න ඕන නම් මම මල් ගහක් හිටවගෙන තියෙන්නේ මට පහන තියන්න මල් කඩා ගන්න මින් පස්සේම මේ මල් ගහෙන් මල් කඩන්න එපා කියන. ඔන්න ඊට පස්සේ අර මිනිස්සයා චුට්ටක් ඒකට බය වෙලා හරි කොහොම හරි ඊගාව දවසෙත් දැන් මෙයා උදේ 5:45ට විතර නැගිටලා බලනවා අර එක්කෙනා ඇවිල්ලා මල් කඩනවාද කියලා. කඩන්නේ නැහැ. එයා එහා ගෙදරින් කඩාගෙන යනවා. අන්න හොඳයි. අන්න සතුටුයි. අන්න එහෙමයි ඉන්න ඕනේ. මොකද හේතුව? දැන් මගේ මල් ගහේ මට මල් කඩා ගන්න පුළුවන්. ආයේ පහුවදා බලනකොට අර එක්කෙනා මල් ටික කඩාගෙන ගිහින්. දවසක් දෙකක් තුනක් ආයෙත් ඒක දිගටම වෙලා. දැන් ද්වේෂයක් එනවා, වෛරයක් එනවා, ක්‍රෝධයක් එනවා. මල් ගහ කපලා දානවා. මල් ගහ කපලා දානවා. මම මල් ගහ හිටව ගත්තේ මට මල් කඩා ගන්න මේක හරියන්නේ නැහැ කපලා දාන්න ඕන කියලා මල් ගහ කපලා දානවා. මට නැත්තම් තව කෙනෙක්ට තියෙන විදිහක් නැහැ කියලා. ඔන්න උපාදානය නිසා දුක උරුම වෙන විදිය. ඔන්න උපාදානය නිසා දුක උරුම වෙන විදිය. දැන් ඔය මල් ගහක් නිසා පටන් ගන්න වෛරය මුල් බැහැගත්තාම අර සීරිවානිජ ජාතකයේ ඉඳලා දේවදත්ත ගෙනාපු වෛරය වගේ දිගට සංසාරේ තව අලුතෙන් හේතු හදාගෙන පවත්වගෙන යනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අනුස්සති වඩන කෙනෙක් නම් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන කෙනෙක් නම් ඔය මල් ගහ හැදුවට වතුර දැම්මට පෝර දැම්මට මල් කඩාගත්තට ඒක නිච්ච කරගන්නේ නැහැ, සුඛ කරගන්නේ නැහැ, අත්ත කරගන්නේ නැහැ, උපාදානය කරගන්නේ නැහැ. විපරිණාමයටපත් වෙන බව ඒ පුද්ගලයා තේරුම් ගන්න. ඒ නිසා නිච්චසේ ගන්නෙ නැහැ. සුඛසේ ගන්නෙ නැහැ. මමත්වයෙන් ගන්නෙ නැහැ. මගේ මල් ගහ මමයි මේකෙන් මල් කඩන්න ඕනේ. වෙන කවුරුත් මේකෙන් මල් කඩන්න බෑ කියලා නිච්ච කරගන්නේ නැහැ. සුඛ කරගන්නේ නැහැ. හැබැයි ඒ පුද්ගලයා පෝර දානවා, වතුර දානවා, මල් ගහ හදනවා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා එහෙම උපාදානය කරගත්තේ නැති නිසා ඔන්න දැන් අර මල් ගහෙන් මල් ටිකක් කඩාගෙන යනවා එක්කෙනෙක් ඇවිල්ලා. එක මලක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න කඩාගෙන ගිහින්.
අර දුකටපත් වෙනවද? දුක උරුම කරගන්නවද? නෑ. ඒකත් යහපතක්. මම හිටවපු මල් ගහ තව කෙනෙකුට යහපතක් වුණා. සිතක් වුණා. එයාගේ අවශ්‍යතාවය පූර්ණය කරගන්න මේක උපකාර වුණා. ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙන්නෙත් නැහැ. උපාදානය කරගත්තේ නැති නිසා. තව දුරටත් ඒ පුද්ගලයා අනිත් අයට මේ මල් ගහෙන් උපකාරයක් ලැබෙන බව තේරුම් ගන්න නිසා පොර දාලා වතුර දාලා මල් ගහ ඇදෙන්න අරිනවා. අර අනිත් පුද්ගලයා එහෙම නෙමෙයි මට මේකෙන් ගන්න නැත්තම් වෙන මොකෙටවත් තියෙන්න ඕනෙත් නැහැ කියලා ගහ කපලා දාන. ඔන්න ඕකයි වෙනස. අර උපාදානයෙන් තොරව කටයුතු කරන පුද්ගලයාට දුක උරුම වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා Tamanටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන ආකාරයට කටයුතු කරනවා. උපාදානය කරගත්ත පුද්ගලයා Tamanගෙත් හිත කිලුටු කරගෙන අනුන්ට පාඩම් උගන්වන්න ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරනවා. ඒකයි තේරුම් ගන්න. දැන් එහෙනම් මම මෙතකින් අවසන් කරනවා. දැන් වෙලාව අවසానයි. අද හවස තවත් සූත්‍ර ධර්මයක් දේශනා කරන්න තියෙනවා. අද හවස තමයි අවසානම අවස්ථාව ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් අහගන්න ලැබෙන. ඒක නිසා ඔබට යම් ගැටලුවක් නොතේරෙන තැනක් නොපැහැදිලි තැනක් තිබ්බොත් අද හවස මයික් එකක් අරගෙන ඒවා අහන්න අවස්ථාව තියෙනවා. ඒකටත් කවුරුත් සහභාගී වෙන්න ඕනේ. දැන් අපි අවසාන යුතුයකම සහ වගකීම හැටියට ඔබ සියලු දෙනාගේ නමින් සංසාරගතව පරම්පරාගතව මිය පරලෝකීය බොහෝ ඥාතීත මිත්‍රාදීන් දෙවි දේවතාවුන් භූතයන් ප්‍රේතයන් ආදී පරදත්ත උපජීවීන් ඔබ පින් අනුමෝදන් කරන තෙක් නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ඇති. ඒ සියලු දෙනා කෙරෙහි අනුකම්පාසිතක් ඇතුව සියලු දෙවියන්ට, සියලු භූතයන්ට, සියලු ප්‍රේතයන්ට, සියලු ඥාතින්ට, සියලු පරදත්ත උපජීවීන්ට, සියලු සත්වයන්ට කැපකොට පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියමු. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. හොඳයි ඔබ සියලුම දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගන්නටම මේ සියලු දහම් කරුණු කාරණා ඔබ සැමටම උදව් වේවා, උපනිශ්‍රය වේවා, හේතු වාසනා වේවා.